සල්ලි වලට රෙස්පෙක්ට් කරනවා කියන එක එකක්. සල්ලි වාගේ සේවකයා ඔයා තමයි ස්වාමියා කියන එක වෙන එකක්. ඔයා තමයි ස්වාමියා. සියල්ලට උඩින් කවුද ඉන්නේ? ඔයා. ඔයා ඉපදිලා තියෙන්නේ පොහසත්කනේ. මොකද්ද වාගේ පොහසත්කම? ඔයාගේ හිත. ඔයාට හිතන්න පුළුවන් කියලා කියන්නේ මේ ලෝකේ ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. හිතන දේ තමයි වෙන්නේ. හිතන දේ විතරයි වෙන්නේ. හරියට හිතන්න ඕන. හිතන විදිහ ඉගෙන ගන්න. ඕක මිනිස්සු තේරුම් ගත්ත දවසට හරි. වෙන්නේ නැහැ කියලා හිතන එකත් වෙනවා කියන එක සැකයෙන් හිතන එක දෙකම එකයි. Budasana උදේම ඔයාලට ස්තුති කරන්න දෙයක් තියෙනවා right ඔයාලා දැන් මගේ දැන් මේ දාලා තියෙන YouTube එකේ වීඩියෝ බලලා subscribers ලා 1000 වෙලා watch hours 4000 වෙලා YouTube එකේ monetization active වෙලා තියෙනවා හරිද ජය වේවා සර් ඔව් ජය වේවා සමහර දවසට watch hours දැන් සමහර දවසට watch hours 4000 පයින් දවසුත් තියෙනවා එතකොට ඔක මොනටයිසේෂන් වුණාට පස්සේ Google AdSense ඇක්ටිව් කරන්න ඕනේ. දැන් ඒ වගේ channel දෙකක් මට තියෙනවා. AdSense ආපු. ඒක ටිකක් සාමාන්‍යයෙන් subscribers ලා වැඩි වෙලා එහෙම ගිහිල්ලා තමයි ආවේ. එන්න අද ඇවිල්ලා. ඒක දෙකට නවල පේට් එක ගහලා ගිහිල්ලා. right ඉතින් මේක ඔයාලා හින්දා තමයි හම්බුනේ. සන්තෝෂයි සර්. සතුටුයි ගොඩාක්. ඉතින් ඔයාලා ස්තුතිවන්ත වෙනවා. යෝ බලපු බැලිල්ලට. සර් හරිම humble. Thank you sir කිව්වට අපිට ඇත්තටම. බලපු බැලිල්ලට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. බලලා නෙමෙයි වැඩ. subscribers ලා අපි මේ channel එක හදලා තියුණ ඉතින් මම කියන්නේ අගෝස්තු මාසෙන් පස්සේ වගේ තමයි දාන්න ගත්තේ subscribers ලා පොඩි ගානකින් subscribers ලා 1000 වෙනකොටම watch hours 4000 reach වුණා. ඔයාලටත් පුළුවන් YouTube channel එකක් කරන්න. ඔයා ආස දෙයක් දක්ෂ දෙයක් සල්ලි හම්බ කරගන්න දෙයක් කරන්න පුළුවන් පොයින්ට් එකක් තමයි මේ. දැන් මම ආසාවෙන්නේ ඔයාලත් එක්ක මේක කරන්න. ඔව් සර්. ඔව් සර්. මම හොයාගෙන තියෙනවා මගේ ජීවිතේ මං ආස ඔන්න ඔය කයි එක ගහ ඉන්න කියලා. හැමදාම කට්ටියත් එක්කලා උදේ පාන්දර පැයක් විතර කයි එක ගහනවා. හොඳයි නේද? හොඳයි සර්. හොඳයි සර්. අපි ආස දේ දක්ෂ දේ කරනකොට නේ ඒකට සල්ලිත් වෙනවා නම් හොඳයිද නැද්ද? හොඳයි. ඒක හොඳයි. සාමන් විශ්වාස කරනවා ඔයාලා මේ බලන එකට ඔයාගේ ජීවිතේටත් වටිනාකමක් මං කිව්වනේ අනිත් මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම වැඩි කරද්දි හරිද? සල්ලි එනවා කියලා තමන්ගේ වටිනාකම වැඩි වෙනවා එතකොට. ඔව් සර් අනිවාර්යයෙන්. අපේ YouTube channel තියෙනවා ඒක මේ සම්බන්ධ දේවල් නෙමෙයි මගේ business එකේ channels right
නමුත් ඒවට මේ කියන මේවා හම්බ වෙන්න ඊට වඩා කල් ගියා. හැබැයි මේක දන්නෙත් නෑ නේ මේක මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. ලක්මාලි මිස්ටර්ත් ස්තුතිවන්ත වෙනවා සර්. ඔව් ලක්මාලි මිස් තමයි දැන් බඩේ ගින්දරේ හිටියේ නේ. අනිත් ඒවා නම් ඒ සබ්ජෙක්ට් ගැන දන්න කට්ටිය තමයි ඒක කරන්නේ. ලක්මාලි මිස් තමයි මේකේ ඔක්කොම වැඩි කරේ. ලක්මාලි මිස් මේක පරක්කුයි වගේ කියලා නිකන් බයෙන් තමයි හිටියේ. මමත් අවස්ථාවක් එනකන් හිටියේ ආවේ නැත්තම් බනින්න කියලා හිතා. අවස්ථාව නැති වුණා මගේ. ඔව්. ඉන්නම් ඔයාලට ගොඩාක් ස්තුතියි නේ. මගේ මේ මූණ දිහා ලස්සනට බලාගෙන ඉඳලා මේක අරන් දුන්නට. වැඩියෙන් ලැබේවා සර්. ස්තුතියි. right. ඔයාලටත් පුළුවන් YouTube channel එකක් කරන්න. හරිද? ඔයාලා දන්න දේවල් නේ. දැන් ලක්මාලි මිස් මොකද්ද කිව්වේ? ඔය කතා කරලා මිනිස්සුන්ට කියලා දෙනවා පුදුම තරම් වටිනවා. මං හිතන් ඉන්නේ මං නිකන් කියවනවා කියලානේ. නේ? මං හිතන්නේ මං කෑග ගහිනවා. ලක්මාලි මිස් කිව්වා ඔය පුදුම තරම් වටිනවා. ඕක කියන්න වෙන මිනිස්සෙක් නෑ. ඒ නිසා ওই ටික දාන්න කියලා YouTube එකට. දැන් ඔයාලගේ කමෙන්ට්ස් වලින් මං තේරුම් ගන්න තියෙනවා මේක කියලා දෙන වෙන මිනිස්සු නැහැ කියලා. මමත් හොඳ ආකාරවම දන්නවා මොකද මට මේක ඕන වෙච්ච වෙලාවේ මං හොයද්දි මට මේක හම්බුන්නේ නැහැ කොහෙවත්. මං ඔයාලට කියලා ඇති යටිසිත පොත ලෙලියන්න කියවලා තියෙන්නේ නේ. ලෙලියන්න පොත් ලෙලියන්න කියවනවා කියන්නේ මෙන්න මේවට නේ. දෙලොට් එකක් ගහලා තියෙන ලෙලි කියපුව පේන්න. ඒල් මම මේක අතේ තියම්ම කියුවා මගේ එනර්ජි එක අප් කරගන්න මට තිබිච්ච ප්‍රශ්න ටික. right. law of attraction සම්පූර්ණ වීඩියෝ එක 300 පාරකට වඩා ඒ පීරියඩ් එකේ මම බලලා තියෙනවා. මට ප්‍රශ්නෙට උත්තරේ හොයන වෙලාව. right. සම්පූර්ණ පැයක් හමාර වීඩියෝ. ඒක මං සිංහලෙන් ලියලා තියෙනවා. ඒක මං ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. මගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. ඔය ඔක්කොම ටිකයි ඉස්කෝලේ මිස්සාසාරලගේ ඉඳලා උගන්වපු දේවල් ටිකයි right. ඒ දේවල් ටික එකට එකතු වෙලා තමයි මේ මයින්ඩ් මැජික් කියන අවබෝධය ලැබෙන්නේ. මේ අපි සාකච්ඡා කරන දේවල් බොහෝ දෙනෙක්ගේ ජීවිත සතුටටපත් වෙන්න උදව් වෙනවා කියන එක දැන් කොහොම උදින් විශ්වාස කරන්න පුළුවන්. right. ඉතින් අපේ Rich Brothers training නාම එකේ vision එක තමයි ultimate pleasure නේ. pleasure එකේ ultimate pro max එක. ඒ කියන්නේ happiness. vision එක මොකද්ද? සතුටින් ඉන්න හොඳේ. right. ඒතර ඒකේ mission එක මොකද්ද? enhance the energy level of the mind. vision එකට යනකම් කර ඉන්න එකට තමයි mission එක කියලා කියන්නේ. enhance the energy level of the mind. Rich Brother training නාම එකේ mission එක. ඒ කියන්නේ mind එකේ energy level ඉහළ නංවන්නේ. ඒක තමයි අපි කර ඉන්නේ. දැන් ඔයාලා mind එකේ energy level එක උඩට අරගෙන නේ තියෙන්නේ. සතුටින් ආදරයෙන් සාමයෙන් ප්‍රීතියෙන් නේ ඉන්නේ. ඔව් සර්. නේ ආත්මාර්ථකාමී කුවක 70 මේව කියන්න ඕනේ. නැත්තම් දැනෙන්නේ නැහැ. නේ? දැන් සතුටින් සාමයෙන් ආදරයෙන් ඉන්න පටන් ගන්නනේ ස්තුතිවන්ත භාවයේ. හවුද නැද්ද? ඔව් සර්. දැන් පාරේ යනකොටත් මල පයින්නේ ඔව්. නේ? දැන් වාහනයක් ඇඟට ගැපුවත් නේ? උගේ අම්මට සාරියක් අරන් දෙන්න හිතන්නේ අපිට. ඔව්. ඒතර දැන් එහෙම සාරිය අරන් දෙන්න හිතෙන්නේ නැහැ. නේ? දවසක් බොරැල්ලේ ඉඳන් පුංචි බොරැල්ල පැත්තට එන ගමන් අර හොස්පිටල් එකට ටිකක් කලින් නේ වාහන කාර්යයක් ඇඟට ගැපුවා මාත් යන්තම් ආයි මේ පේමන්ට් එකේ වදින්න නැතුව බ්‍රේක් එකක් ගහලා සේව් කරගෙන මං කෝ යන්න කියලා. හොස්පිටල් එකට හැරෙන තැනක් තියෙන අර මොකක් හරි මේ වෛද්‍යවරුන්ගේ මොකක් හරි මට මතක නැහැ මොකක්ද කියලා. ඒක ඉස්සරහින් නවත්තලා මට නවත්තන්න කිව්වා.
මම බැලුවා නේ උඹට යන්න කියලා මම මොකක් හරි කියන්න දන්නේ නැහැ එන්නේ කියලා. අවත්තලා මෑලයිල මම කිව්වා මාත්‍ය මේ මම දාපු දෙමිල්ල හැටියට මේ අර ඔයා ඇයි මට මෙහෙම යන්න කිව්වේ කියලා. උඩ තේරෙනවා අමු වැරද්දක් කරේ කියලා. මං ගෝ දැන් ඔයා මොකක් හරි හදිසියෙන්නේ යන්න නැති ඉතින් මං ඔයාට යන්න කියලා කිව්වා කියලා. වෙන මිනිස්සෙක් ඇඟට කැපුවනම් මොකක් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ කියලා ඌ බෑලා ස්තුති කරලා ගියා. යන්න කිව්වා. ඔයත් වාහන වලට ඉඩ දීලා බලන්න කලර් ලයිට් ඕපන් වෙනවා. හරිද? ඔයාගෙන් ඉඩ ඉල්ලන අයට ඉඩ දෙන්නකෝ. කලර් ලයිට් ඕපන් වෙනවා, ට්‍රැෆික් අයින් වෙනවා. කරලා බලන්න. ආසීති. හරිද? අනිත් අයට ඉඩ දීලා බලන්න. ඔයාගේ පාර ක්ලියර් වෙනවා. ඔයාගේ පාර ක්ලියර් වෙනවා. හොද්දට බලන්න කලර් ලයිට් ඕපන් වෙනවා. කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ රෙඩ් වැටිච්ච කලර් ලයිට් එක ආයි ග්‍රීන් වැටුණ දවසක් මට මං දන්නේ හිතම් එකේ මොකක් හරි අවුලක් තුවෙත් කොහොමද ටෙස්ට් කරනවා නැත්නම් ඒ වෙලාව ඔන් කරනවා හරි මොනවා හරි මොකක් චේන්ජ් කරන වෙලාවක් දන්නේ නැහැ ටයිම් ඒගොල්ලෝගේ ටයිම් චේන්ජ් කරන සමහර වෙලාවට මේම ගිහින් නේ කහ පාට වැලිලා රතු පාට වැටිච්ච එක ආයි කහ පාට වැටිලා ආයි කොළ පාට වෙනවා මම බැලුවා මොකක්ද යක උනේ කියලා සිස්ටම් වැරදිලා හරි පාර ඕපන් වෙනවා අනිත් මිනිස්සුන්ට යන්න ඉඩ දීලා බලන්න. ස්වභාව ධර්මයේ වා දිහා බලා ගන්නවා. මේ ස්වභාව ධර්මයේ කැමති නැහැ ණය වෙන්නේ. ඩබල් එහෙනවද? එහෙනවද? ඩබල් එහෙන? ඩබල් එහෙන්නේ සබල එන්නස නැස නැස ඩබල් ලයින් නෑ ඩබල් ලයින් නෑ එහෙනම් මං තව ඩිවයිස් එකක් දාලා තියෙනවා මොකද මට එකෙන් පේනවා මගේ සිග්නල් නැති නේ අනාගතේ හෙටයි නේ අදයිද මන්ද එකෙන් තමයි සිග්නල් එන්නේ නේ ස්තුතිවන්ත වෙන්න ඕන සිග්නල් වලට ඔව් ඒ ඉලෝන් මාස් අයියාගේකට වඩා හොඳට සිග්නල් දෙන්න ලැබෙන්න නේ හොඳටම සිග්නල් තිබිච්ච හින්දා අපි ආටෙල් වලට මාරුණා උන් ඒක මුන්ට දීලා ආයි ගෙදර ගියා බලන්නකෝ වැඩේ හැටි නේ පාර බැරිම තැන ඒක ඉන්න මහත්තයට කතා කරාම අපි දැන් රස්තාවෙන් අයින් වෙන්න ඉන්නේ කියලා. අපේ කස්ටමර්ස්ලාගෙන් එලේකට උත්තර දී ගන්න බෑ. හරි. අපි එනම් පොත කියවන්න පටන් ගමු නේ. එහෙනම් පාර යන අයට ඉඩ දෙන්න උනහම මොකෝ වෙන්නේ? පාර යනට ඉඩ දුන්නාම කලර් ලයිට් ඕපන් වෙනවා. right කලර් ලයිට් ඕපන් වෙනවා. හරි. මෙම தත්ත්වය අවබෝධ කර ගැනීමට නම් ඔබ වෙන්වෙන්ම පවත්නා සමකාලීන තල තුනක එකවර ජීවත් වෙන බව සිතිය යුතුය පිළිගත යුතුය. එම තල තුන නම් right අපි දැන් ඊයේ කතා කරගෙන ආවිල්ලා මේ 29 වෙනි පිටුවේ ඉන්නේ. right පළවෙනි පරිච්ඡේදයේ අපි කතා කරගෙන යන්නේ 29 පිටුවේ ඉන්නේ. ඊට කලින් මේ ඡේදයත් මම චුට්ටක් කියවන සම්බන්ධීකරණ ගෙන්න. ඔබ පුහුණුවීම් කරමින් සිටින්නේ ඔබේ ස්වයං දියුණුව උදෙසායි. ඔබ තුළ පියවි අසර පෙනෙනවට වඩා ශක්තියක් හැකියාවක් ඇති බව වැඩි කාලයක් නොගොස්ම ඔබට අවබෝධ වන්නට පටන් ගනු ඇති. ඔබ තුළ ඇති විශේෂ ශක්තිය අල්ලාගෙන පාලනය කිරීමට ඔබ උගත යුතුය. ඔබ මේ පුහුණුවන්නේ ඒ සඳහාය. ඔයාලටම දැන් ඔයාලගේ ඇතුලේ ශක්තියක් තියෙනවා කියන එක තේරෙනවනේ? තේරෙනවා. මොකක් හරි තියෙනවා කියලා තේරෙනවද? ඈ? එනවා අඩුලම් සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති නැත්නම් ඔයාට කෝල් එකක් ඇවිල්ලා කෝල් එකක් ආවම ඔයාගේ ස්පීකර් එක අඩු වෙනවා. ආයේ මේ ස්ක්‍රීන් එක ටච් කරලා ස්පීකර් එකට කතිරයක් කටිලා තියෙනවා. ඒක ටච් කරන් එතකොට ආයෙ අර ගන්නට ඇහෙන්න ගනි. ඕක තමයි ප්‍රශ්න. නැත්නම් සිග්නල් ප්‍රශ්න. right මට බාර් එකේ තියෙන්නේ දැන් අලුත් එක දවසට එක විදියට එනවා. ඒ වගේ ස්පීකර් එක නේ. එහෙම බලන්න. එහෙනම් නැත්නම් ඒ වගේ දෙයක් තමයි. මෙම தත්ත්වය අවබෝධ කර ගැනීමට නම් ඔබ වෙන්වෙන්ව පවත්නා සමකාලික තල තුනක එකවර ජීවත් වෙන බව සිතිය යුතුය.
පිළිගත යුතුය. එම තල තුන නම් සිතුවිලි වල අධ්‍යාත්මික තලය, ප්‍රඥාවන්ත අදහස් වල තලය, ඉන්ද්‍රිය ගෝචර ප්‍රතිඵල තලය. මෙලෝ හත් පිලව්වත් තේරෙන්නේ නැහනේ. ඔව්. පළවෙනි කියන උපරිම විභවය, මධ්‍යම විභවය, පංචම විභවය. නේ? අපි දැන් මේ කතා කරගෙන යන. එතකොට මේකේ කොටස් අහුවේ. සිතන එකයි හැඟීමයි බොඩි එකේ ভাইබ්‍රේෂන් එකයි වගේ එක. රයිට්? මේ තුනම එකවර ක්‍රියාත්මක වෙනවා. මයින්ඩ් මැජික් ඉන්න නම් මේක කිව්වම තේරෙනවා. රයිට්? අනිත් අයටත් දැන් වීඩියෝ බලලා තියෙනම් තේරෙයි. නේ? නැත්තම් තේරෙයි කල්යයි. හරි. අපි මේක අල්ලගමු. ඔබ විසින් සිතුවිලි තෝරා ගැනීමේදී ඒවා දිව්‍යමය තලයේ වචන විය යුතුය. උදාහරණයක් වශයෙන් මුදල් හොඳයි. මුදල් හොඳයිද? හොඳයි. වෙලද? හොඳට හොඳයි. හොඳයි සර්. ඇනස මුදල් තමයි හොඳ. ස්ටක්. වෙස්ටක්. අනුරාග ස්ටක් වෙනවා. ආයි ආවා. ඔබ විසින් සිතුවිලි තෝරා ගැනීමේදී ඒවා දිව්‍යමය තලයේ වචන විය යුතුය. දිව්‍යමය තලයේ වචන විය යුතුය. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ කතා කරන ඒ වගේ වෙන්නේ. නේ? ඔව්. දිව්‍ය ලෝකේ දෙයියන්ට එහෙම කිසි අගින් කියන්නේ නැහනේ. නේද? දෙයියන්ටත් අමාරු කාලයක් මේක. එහෙමද? දෙයියන්ට අමාරු නේ. හිතුවා මෙහෙම පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් මුදල් හොඳයි. මම මිනිස්සුන්ට ආදරය කරන අතර මුදල් භාවිතා කරමි. මම මිනිස්සුන්ට ආදරය කරන අතර මුදල් භාවිතා කරමි. මුදල් සේවකයායි. මම ස්වාමියායි. මේක කියන්න පුළුවන්? මේක කියන්න දිව නැවෙනවද? මේක කියන්න බයද? බයයි. ඒතෝ කියන්න ඕන සර්. බයයි. නේ? බොහෝ දෙනා මේ වචනේ කියන්න බයයි. මුදල් මගේ සේවකයා. මම තමයි ස්වාමියා. පුළුවන්ද කියන්න? ඇයි? ආවුනොත් මුදල්. අල්ලේ ඈ? ඕ බයයි. ඕවා කියන්න ගින් එන එකක් නැති වුණොත් නේ. නෑ සාමාන්‍ය පිළිගැනීම සල්ලි වලට රෙස්පෙක්ට් කරන්න කියලා එකනේ ඒක නිසා වෙන්න ඕන ඒක නේ. ඔව්. මුදල් හොඳයි. හැබැයි ඌ මගේ සේවකයා. හවුද? සේවකයා. දැන් උඩු හිතද ලොක්ක යටි හිතද ලොක්ක? යටිසිත. උඩු හිත. වැඩකාරයා කවුද? යටි හිත. වැඩ සිරාම වැඩ කවුද? යටි හිත. කමාන්ඩ් කරන්නේ කවුද? උඩු හිත. උඩු හිතේන සිතුවිලි ටිකට ඇතිවන හැඟීම තමයි යටි සිතට යන්නේ. හරිද? උඩු සිතේනේ ඇති වෙන්නේ හැඟීම. එයානේ කමාන්ඩ් කරන්නේ යටි සිතට. මහේජ්ජා දාලා සුදු හිත කියලා. අලුත් අලුත් හිතක්. කනවනේ සාන්. ඔය උඩු හිත කියලා දාන්නකින් සුදු හිත කියලා දාන්න කියද දන්නේ නැහැ. නැත්තම් සුදු හිත කියලා දැම්මත් දන්නේ නැහනේ. මොනව ලියනවා දානවත් දන්නේ නැහැ. නේද? ඔරි කියලා දා. හරිද? මොනවද කිය එනවා මතක නැති වෙනවා මේ දානේ වට. උඩු සිතද ලොක්ක යටි සිතද? උඩු හිත. නැමේ කැප්ටන්. කැප්ටන්ට පුළුවන් කියන්න විතරයිනේ. එන්ජින් රූම් එකේ ඉන්නේ ගේම දෙන්නේ. ඔව්. උඩු සිත කියන්නේ උයන් පල්ලා. උයන කවුද? යටි හිත. එයා තමයි බවන්නේ. හැබැයි කමාන්ඩ් කරන්නේ කවුද?
උඩුසිත. එහෙනම් මහ එකා කවුද? උඩුහිත. පොඩි එකා යටිහිත. යටි. හැබැයි වැඩ ඔක්කොම කරන කෙනා යටිහිත. ඌ හොඳද නැද්ද කියලා බලන්නේ කිව්වද කරා. right? අලුව මාරපන් ගියා වගේ තමයි මාරපන් යනකොට ඌ අහගෙන නෙවෙයි ගිහින් තියන්නේ. යටිහිතට දුන්නා නම් මැසේජ් එකක් ඌ ක්‍රියාත්මක කරනවා. ඌට අදාළ නැහැ ආයි සල්ලි තියද නැද්ද ගම් වතුරද නැද්ද රටේ නීති ඒවා අදාළ නැහැ යා ක්‍රියාත්මක කරනවා. right? ඒකින්ද පරිස්සමින් හිතන්න ඕන. තේරුණාද? සල්ලි වලට රෙස්පෙක්ට් කරනවා කියන එක එකක්. සල්ලි වගේ සේවකයා ඔයා තමයි ස්වාමියා කියන එක වෙන එකක්. right? ඔයා තමයි ස්වාමියා. සියල්ලට උඩින් කවුද ඉන්නේ? ඔයා. නේද? ඔයා ඉපදිලා තියෙන්නේ පොහසත්කනේ. මොකද්ද වාගේ පොහසත්කම? ඔයාගේ හිත. හිත. ඔයාට හිතන්න පුළුවන් කියලා කියන්නේ මේ ලෝකේ ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. right? හිතන දේ තමයි වෙන්නේ. හිතන දේ විතරයි වෙන්නේ. හරියට හිතන්න ඕන. හිතන විදිහ ඉගෙන ගන්න ඕන. ඕක මිනිස්සු තේරුම් ගත්ත දවසට හරි. වෙන්නේ නැහැ කියලා හිතන එකත් නේ වෙනවා කියන එක සැකයෙන් හිතන එකත් දෙකම එකයි. තොර සැකයෙන් හිතුවාම තමයි වැඩේ වෙන්නේ නැත්තේ. ඒත් හිතලාද නැද්ද? හිතලා. මුදල් හොඳයි. මම මිනිස්සුන්ට ආදරය කරන අතර මුදල් භාවිතා කරමි. මම මිනිස්සුන්ට ආදරය කරන අතර මුදල් භාවිතා කරමි. මම මුදල් වලට ආදරය කරන අතර මිනිස්සු භාවිතා කරමි කියලා නේ හිතන් ඉන්නේ. නේ? ඔව්. මම මිනිස්සුන්ට ආදරය කරන අතර මුදල් භාවිතා කරමි. මුදල් දන්නේම නැතුව ආගාවට එනවා. right? ඔයා මුදල් පාවිච්චි කරන්නේ හොඳ දෙයකට නම්. මුදල් යන්නේ සතුටින්. ඔයා මුදල් පාවිච්චි කරන්නේ නරක දෙයකට නම්. මුදල් යන්නේ තරහින්. එන්නේ ආයේ පිටින්ද. ඔයා හොඳ දෙයකට නම් මුදල් පාවිච්චි කරන්නේ මුදල් කියලා යන්නේ මං ගිහිල්ලෙන්නම් කියලා. ඔයා මුදල් පාවිච්චි කරන්නේ නරක දෙයකට නම් මුදල් යන්නේ යන්නම් කියලා. ආයි එන්නේ නැහැ ඔයා ගාවට. ඇයි? ඔයා මුදල් පාවිච්චි කරන්නේ නරක දෙයකට. තේරුණා? එතකොට ඔයාට හිතෙන්න පුළුවන් එහෙනම් නරක වැඩ කරන මිනිස්සුන්ටම හරියන්නේ ඇයි කියලා. නරක වැඩ කරන මිනිස්සුන්ට හරියන කැලල විතරයි ඒවා දැකලා තියෙන්නේ. නරක වැඩ කරන මිනිස්සුන්ගේ වෙන නරක කැලල දැකලා නැහැ. දැන් මේ පොත පටන් ගත්තෙම කෝටිපතිව 8 දෙනෙක් ගැනද කොයිද කියලා නේ ඒගොල්ලන්ගේ අන්තිම කාලේ මෙහෙමයි කියලා. එතකොට දැන් පත්තරේ දාන්නේ ටීවී එකේ දාන්නේ Facebook එකේ දාන්නේ TikTok එකේ දාන්නේ YouTube එකේ දාන්නේ මුදල් හම්බු කරලා තියෙන නරක මිනිස්සුන්ගේ දේවල් නේ. වැඩිපුරම මේ මහන්සි වෙලා උපයලා සල්ලි හොයලා සාර්ථක වෙච්ච ජීවිත ගත කරන මිනිසුන්ගේ ඒව දාන්නේ නැහැ TikTok. දැන් නම් දෙයියනේ කියලා දානෝ නේද? මං කිව්වා අපේ ගුරුවරු ටික ලොකු වණ්ඩි බස්සන එකත් ලොකු දෙයක් කියලා. දැන් කියන්න බෑනේ නේ ගුරුතුමාට මුදල් නැහැ කියලා දැන් කියන්න බෑ. ගුරුවරු ටික ඔක්කොම සුපිරි වණ්ඩි බස්සලා තියෙන්නේ. එතකොට දරුවන්ට ආස හිතෙනනේ ඉගෙන ගන්න. දරුවෝ විශ්වාස කරනෝනේ ඉගෙන ගත්තම මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක වෙනවා කියලා. කලින් විශ්වාස කරේ. වෙන එක කරලා නේ වෙන මොනවා කරත් කමක් නැහැ. ඉස්සෙල්ලා ඉගෙන ගන්න කෑල්ල ඉගෙනගෙන ඉන්න ඕන. ඉගෙන ගන්න එක මරණ ගම්ම ඉගෙන ගන්න වෙනවා අපිට. right? එහෙනම් සමාජයේ මතයක් ගොඩනගෙන හොඳ දේවල් කළා තමයි සාර්ථක වෙන්න පුළුවන් කියලා. අන්න මිනිස්සු වැඩි කරන්න බය වෙනවා. සමාජයේ මතයක් තියෙන වැඩි කරන එක තමයි ගොඩ යන්නේ කියලා. සමාජය තව තවත් පිරියනවා. පැහැදිලිද? දැන් මේ කාරණාව දැනගත්තාම ඔයා නේ රහසින්වත් පවු නොකර ඉන්න හදනනේ. කතන්දරේ දැනගත්තම ඉරිසියාව කුවකකම් කරන්න යන්නේ නැහැ නේ. ඔව්. උඩුකේඩුකම්. කියන්නේ මොනවද?
තමන්ට වැඩිය අනිත් දුෂ්ටකම්. අයට තියෙන එකට. ලෝභකම්. දුෂ්ටකම්. අර ට්‍රිප් යනකොට අනිත් එක අන්න ඒවට වගේ තමයි කුඩු කේඩුකම් කියන්නේ. ඒක සර් කියන්නේ තියාගෙන නොකරන එකක් වගේද? තියාගෙන නොකරන එකටත් වඩා නිකන් හැඟීමක් ඒක. නේ? ඔයාලට හොඳටම ඒක අල්ලන්න පුළුවන් තැන තමයි මම කිව්වේ. දැන් සමහර යාළුවොත් එක්ක ට්‍රිප් යන්න බය නැහැනේ. නේ? සමහර උන් වියදම් කරන්නේ නැහැනේ ගියාම. හොඳට ගහලා බයිට් එකක් කාලා එනවා ඌ කීයක්වත් දාලා නැහැ. මම බොන්නේ නැහැ හරිද? එහෙනම් මම බයිට් එක කනවා විතරයි. බොන්නේ නැහැ. නේ? කුඩු කේඩු කියන එක තේරුණා? කුඩු කේඩු කියන එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? මට නැහැ මං වියදම් කරන්නේ නැහැ නැතිකමක් හිඟකමක් නේ. ජෙනුයින් ෆීලින් එක. ඉරිසියාව කියන්නේ මට නැති එකක් අනිත් එකාට හම්බ වෙනකොට මම කැමති නැහැ. රයිට්? ඒකට ඔන්න පොයින්ට් එක මට නැති එකක් වෙන එකෙක්ට හම්බ වෙනකොට කැමති නැහැ. කවුද කැමති නැති? මම කැමති නැහැ. කාට හම්බ වෙනකොට වෙන එකෙක්ට. වෙන එකෙක් කියන්නේ අපි දන්නේ නැති උන්ට මොකක්වත් හම්බුනාම අපිට ඉරිසියා හිතෙනවද? නෑ. දැන් උඹට ඉන්නේ මට මේක හම්බුනාද? කියලා අත්තට හිතෙම නෑ සර්. මට නැතුව වෙන කෙනෙක්ට හම්බුනාට දන්න කෙට්ට යකෝ උගේ YouTube එකට වෙයිලා ඔරිජිනල් එක එනවා ඇතුලේ මට හම්බුන්නේ නැති එකට උට හම්බ වෙනකට ඉරිසියාව තේරෙනවද? ඉරිසිය උතර ඉරිසියා හිතන්නේ අනිත් එකාට හම්බ වෙන එක හොඳ නැහැ කියලානේ. කාටද? යාළුවට හරි අනිත් එකාට කාට හරි. එතකොට ඔගේ ෆීල් එක එන්නේ කාටද? ඌටද මටද? මට. ඌ දන්නෙත් නැහැ නේ. ඌ දන්නෙත් නැහැ මේ මූණ දිහා බලාගෙන ඉරිසියා කරනවා කියලා ඌ දන්නේ නැහැ මට දෙන්නේ. රයිට්? දැන් මට හැංගීමක් දෙන්නේ මොකද්ද? අරක හම්බ වෙන එක හොඳ නැහැ. හැංගීම කොහෙද යන්නේ? යටිසිතට. මගේ යටිසිතට. ඒතකොට මගේ යටිසිත බලනවා. හම්බ වෙන එක හොඳ නැහැ. ඌ බලන්නේ අරුටද මූටද කාටද ගින්න බන්ද කියලා. ඉතින් බඩු බනිස්. තේරුණා ඉරිසියාවේ තරම. මොකෝ මම හිතන්නේ අරුගේ යටි හිතට යන්නේ නැහනේ. නේ? ඒතර යාළුවගේ පඩි ඩබල් එක. දැන් ප්‍රභායි මිස් කියනනේ මගේ පඩි ඩබල් එක. හානේ ඉතින් අපිට වෙන්නේ නැහැනේ ඉතින් බඩු නේ ඉතින්. ජීවිතේට නෙවෙයි තියෙන එකක් නැති. හරි. නෝ. දට ඊළඟ ප්‍රභායි මිස් කියන මට බොස් කාර් එකක් කරන් දුන්නා. අනේ ඉතින් නේ ඉරිසියාව කාගේ යටි හිතට යන්නේ? තමන්ගේ යටි. තමයි. අපේ නෙමෙයි. අපේ කියලා යටි හිතන්නේ මගේ. නේ? ඔව් ඔය යටි හිත ඔක්කොම නේ නෙට්වර්ක් වෙලා තියෙන්නේ. තේරුණාද? ඔව්. මගේ යටි හිතින් මම මැසේජ් එකක් දෙනවා මට ඕනේ නැහැ වැඩිපුර කියලා වගේ එකක්. එතකොට එවන්නේ නැහැ. තරුණක් දන්නේ නැහැ වැඩි. අපි සිස්ටම් එකට දීලා තියෙන එවන්න එපා කියලා. මම කැමති නැහැ මම කැමති නැහැ. මට හැංගෙන දැනන දේ තමයි මගේ යටිසිතට යන්නේ. ඒක විශ්වයත් එක්ක කනෙක්ට් වෙනවා. ස්වභාව ධර්මයත් එක්ක කනෙක්ට් වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක කනෙක්ට් වෙනවා. හරිද? ඒ කනෙක්ට් වීම කරගන්න ඔයාට කපුව ඕන නැහැ. හරිද? ඒක තමයි ඔයා උපතින්ම පොහසත් කියලා කියන්නේ. ඔයාට දැනෙන දේ ස්වභාව ධර්මයත් එක්ක කනෙක්ට් වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක කනෙක්ට් වෙනවා. තව කවුද? විශ්ව ශක්තියත් එක්ක කනෙක්ට් වෙනවා. ඔයා කැමති වචනයක් දාගන්න. ඔයා පුරුදු ඔයා බලන ඒ බලයත් එක්ක ඔයා කනෙක්ට් වෙනවා. ඒ කනෙක්ට් වෙන්නේ ඔයාගේ ෆීලින් එක. පැහැදිලි? ඒතකොට සිතුවිලි ටික හැඟීම සහ ඔයාගේ බොඩි ভাইබ්‍රේෂන් එක නිසා ජෙනරේට් වෙන එනර්ජි එකත් එක්ක තමයි ලෝකයේ තියෙන විශ්වයේ තියෙන එනර්ජි එක කනෙක්ට් වෙන්නේ. රයිට්? ඒ රිලීස් කරන එනර්ජි එකට සමාන එනර්ජි ඇට්‍රැක්ට් වෙනවා. ඒක නීතියක්. ආකර්ෂණ නීතිය. දැන් සමහර අය කියනවා මම දැන් කියන්නේ නැහැ දැන් මම කියලා මේ අපේ කට්ටිය නම් කියන්නේ.
නේ ඇහුවත් කටින් කියව ගන්නත් බෑ. දැන් ඔයාලා කවුද වගේ ඉඳලාද law of attraction follow කරන්නේ? මම දැන් මම සර් දැන් සති දෙකකට කලින් ඉඳන් law of attraction follow කරනවා. ඒක ඇවිල්ලා නිකන් මම සති දෙකක ඉඳන් මේ ගුරුත්වාකර්ෂණ නීතිය follow කරනවා වගේ වැඩක්. ඒක මේ අපිට ඕන වෙලාවට කරන්න පුළුවන් එකකුයි බැරි වෙලාවට නිකන් ඉන්න එකකුයි නෙමෙයි. කැමති වුණත් අකමැති වුණත් ක්‍රියාත්මකයි. නේ? ගුරුත්වාකර්ෂණය මහතෙවුන්ට වැඩිපුර වැඩ කරනවද? කෙට්ටුවෙන්ට අඩුවෙන් වැඩ කරනවද? උඩකින් වැටුනොත් සල්ලි තියෙන උන් හිමින් වැටෙනවද? දේශපාලඥයෝ හිමින් වැටෙනවද? ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා? නෑ. ලස්සන අය හිමින් වැටෙනවද? කැත අය හිමින් වැටෙනවද? බර අඩු අය හිමින් වැටෙනවද? පොඩි ළමයි හිමින් වැටෙනවද? නෑ. විශ්ව ව්‍යාප්තිය නීතිය ක්‍රියාත්මක කරන එක වාතුල. පෘථිවියට ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. හඳට තියෙනවා. ඉරට තියෙනවා. ඉරේ ගුරුත්වාකර්ෂණ ශක්තිය පොඩ්ඩක් කලින් මේ වුණොත් මොකෝ වෙන්නේ අපිට? බඩුම තමයි අපිට. වැඩි වුණොත් පිච්චිලා මැරෙනවා. අඩු වුණොත් එහාට ගිහලා කූල් වෙලා මැරෙනවා. තේරෙනවද? එහෙනම් ඒක හැමතැනම මේ විශ්වයේ තියෙන දෙයක්. විශ්ව ශක්තිය. විශ්ව නීතිය. ආකර්ෂණ නීතියත් එහෙමයි. අපි පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් බඩු වැඩ. අපි දැනගත්තත් නොදැනගත්තත් වැඩ. දැන් ගුරුත්වාකර්ෂණය ගැන දන්නේ නැතිව උඩින් වැටෙන්නේ නැද්ද බීමට? ඈ? දන්නේ නැතිව වැටෙන්නේ නැහැ කියලා එකක් නැහැ වැටෙනවා. දැන් ඔයා ෆලෝ කරනවා කියන එක ෆලෝ කරනවා කියලා මොකද්ද කරලා තියෙන්නේ? ඒක තමයි සුපිරි මාතල් එක. නේ? දැන් ගුරුත්වාකර්ෂණ නීතිය ෆලෝ කරනවා කියලා මොකද්ද කරේ කිව්වම දෙන උත්තර තේරෙන්නේ. හවුද නැද්ද? ඔව්. දැන් ගුරුත්වාකර්ෂණ නීතිය ෆලෝ කරනවා කියලා ඔයාලා මොනවද කරේ? 369555 888 scripting දැන් ඔයාලා අවබෝධයෙන් ඉන්නේ. ඒව දැන් කරොත් ඔයාලා ඒක මගෙන් අන් 369 කරාට කමක් නැද්ද? 555 කරාට කමක් නැද්ද? 88 කිට් කරාට කමක් නැද්ද කියලා අහන්නේ ෂුවර් නැති ඉඳනේ. ඔව් සර්. හැබැයි දැන් දැනගෙන ඒක කරොත් මොකද? එතකොට ඔයාලා කරන්නේ විශ්වාසය. විශ්වාසය දැන් අරක කරන ගමන් හිතන මේ කරන්න හරියයි දන්නේ නැහැ වගේ එකක්. නේ? ඒ කියන්නේ දෙයියන්ට පූජාවක් තියලා බලන්න මේක දීලා හරියයි දන්නේ නැහැ දෙයියොත් කළා දෙයි දන්නේ නැහැ කියලා. ඔය මොකෙන් හරි කමන්නේ විශ්වාසය හදාගත්තොත් ඔයාගේ යටිසිතට යන්නේ හොඳ ෆීලින් එකක්. තේරෙනවද? ඒක ඔයාට තනියෙන් හදාගන්න පුළුවන් වෙච්ච දවසට. ඒක ඔයාට තනියෙන් හදාගන්න පුළුවන් වෙච්ච දවසට අවුරුවක්වත් ඔයාට ඕනේ නැහැ කියන මහ විශ්වාසය ඔයා තුල හට ගන්නවා. එදාට ඔයාව නවත්තන්න බෑ ඔයාට ඕනම. ඒ විශ්වාසය කොහෙන්ද ඔයා හදාගන්නේ? කම්මලේ? කම්මලේ බෑ. යටිතේ. මාගේ සිතේ තෝපිට ගහන්න ඕන ඉලපතත් කැඩෙනකම්. ස්තුතිවන්ත වීම. ස්තුතිවන්ත වීම. අනේ අම්මා පිටින් මට ගහන්න ඕන ඉලපතක් කැඩෙනකම් මුන්ට කට කැඩෙනකම් කියලා. ස්තුතිවන්ත වීමෙන් තමයි බොල විශ්වාසය හදාගන්නේ. තේරුණායි? ඒක පිළිවෙලකට කරන විදිහ අර වීඩියෝ සීරීස් එකක් දාලා තියෙනවා අර The Magic Book එකේ සිංහල පරිවර්තන සාකච්ඡා කරනවා. හරිද? තේරුණායි මක්කවත්? ඔය සරල සෞම්‍ය සිද්ධාන්තය මේක රොකට් සයන්ස් තියද? නෑ ඕන මොඩේට තේරෙනවනේ. ඒකනේ ඔයාලට තේරෙන්නේ. නේද? ඒකල ඉතින් අපිට තේරෙන්නේ. ඔව් මේක රොකට් සයන්ස් නෑ. හරි සරලයි. සරලින්දම තේරෙන්නේ. ඇයි? අපි මහා අපබ්‍රාන්තනේ හොයන්නේ යන්නේ. හරි. ඒකින්ද මේ සරල මේ පොයින්ට් එක අල්ලගත්තා නම් සා ඔයා තුල සියලු ශක්තිය තියෙනවා කියලා ඔයාට දැනෙනවා නම්
ඒක තමයි ප්‍රධානම දේ. ඔයාට මොකක්වත් කරන්න බෑ වෙන කාටවත්. ඇයි ඒ? එයාට ඔයා වෙනුවෙන් හිතන්න බැරි හින්දා. right? හරිද? දැන් ඔයා සාර්ථක වෙන එක අවුට්සෝස් කරන්න බෑ. තේරුණා? වෙන එකට කියලා කරන්න බෑ. ඔයා වෙනුවෙන් වෙන එකට හිතන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ඔයාගේ සාර්ථකත්වය ගැන කවුද හිතන්න ඕනේ? මම. දැන් ඔයා හිතන්නේ ඔයාගේ සාර්ථකත්වය ගැනද නැත්නම් වෙන මොකක් හරි එකක් ගැනද? ඔයා හිතන්නේ ඔයා සාර්ථක වෙනවා කියලාද සාර්ථක වෙයිද දන්නේ නැහැ කියලාද? වෙයිද දන්නේ නැහැ කි. වෙයිද දන්නේ නැහැ කියන එක ඇතුළේ තියෙන ඔරිජිනල් එක මොකද්ද? සැකයක් නේ. එහෙනම් හිතලා තියෙන්නේ වෙන්නේ කියලානේ. සාර්ථක වෙන්න ඕන කියන එතකොට මොකක්ද? ඕන කියලා හිතන්නේ දැන් නැති නෑ. ඕන මට ඕන කියලා මට දැන් නෑනේ. තේරුණාද? ඕන කියලා කියන්නේ දැන් නැති හින්දානේ. ඔව් මං සාර්ථක වෙලා ඉන්නේ කියලා හිතනවා. ඕන කියලා හිතන්නේ යටිහිතට අපේ වංගු තේරෙන්නේ නෑ. ඌ ඔරිජිනල් එක අල්ලනවා. පැහැදිලිද? යටිහිත ඔරිජිනල්. ඕන කියන්නේ මූට නෑ. නැත්තම් ඉතින් මට කරදර දෙන්න දෙයක් නෑ කියලා ඌ ආඩි වෙලා ඉන්නෝ කිල්ල යටිහිත. නේ මොකක් හරි තියෙන වෙලාවක යටිහිතට ඇත්ත බොරු තේරෙන්නේ නෑ. යටිහිත හරි වැරදි දන්නේ නෑ. යටිහිත ඕනද නැද්ද දන්නේ නෑ. හරිද? යටිහිතට කිව්වොත් මෙන්න මෙහෙමයි කියලා. ඌ බලව අම්මට සිරි මේක දැන් මම කරලා නැහැ නේ කියලා ටක් ගාලා වැඩේ කළා දාන. තේරුණා? යටිසිතල ඔයා කිව්වොත් මට කාර් එකක් තියෙනවා කියලා විශ්වාසයෙන්. ඔයාගේ හැඟීමෙන්. යටිහිත කාර් එකක් ගෙනත් දෙනවා. අතර වරන් ගහලා ඉන්නේ මේ දවස්වල. හරිද? අර එරිදෙනවා මෙහෙ එරිදෙනවා අත රිදෙනවා ඇඟිලි රිදෙනවා කකුල් රිදෙනවා ඊයේ ක්‍රෑම්ප් එකක් ආවා මං හිතන්නේ මේ වටේ පිටේ ඔක්කොම දන්නවා මට ක්‍රෑම්ප් එකක් ආවා කියලා. හරිද? මං හිතාගත්තා මේ මොන මගුලක්ද මේ ඔක්කොම දැන් නැති වෙන්න ඕන. අමාරු ඒව නැති වෙන්න ඕන. ඊට මයින් මැජිකුත් තිය. මේක හිටගෙන ඉන්න බැරි ගන්නටම රිදෙනවා දාතපයි. හේතුවකුත් නැහැ. දැන් මේ දවස්වල චිකන් ගුන්නියා කියලා එකක් ඇදුනාම අර ඇඟපත රිදෙන සීන් එකක් තියෙනවා. ඒක ජීවිතේ කවදාවත් නැති ගන්නට මේ ඇඟිලි ජොයින්ට් වෙනම රිදෙන. මේ අල්ලන්න බෑ ඊ. අල්ලන්න බෑ. ඇඳලා නගින්නත් බෑ බහින්නත් බෑ. ඉතින් මං නෝනට කතා කරලා ගියා පේන් කිලර්ස් තියෙනම් අරන් ඉන්න කියලා. මේකවත් ගහලා බලන්න රිදෙන හින්දා. නෝනා නර්ස් නෝනානේ අවසාව මොනවද පෙති ටිකක් දුන්නා බිව්වා ඇය 3-4ක් විතර යනකොට ඊයේ පොඩි ප්‍රයිවට් සෙෂන් එකක් තුනා ඒක කරෙත් මං හරි අමාරුයි මම මේව බාම් ගගා තමයි කරේ හරිද දැන් මුකුත් නෑ අමාරුවා දැන් ඉතින් නෝනාගේ පම්පෝරි අහන්න වෙනවා ඉතින් ආයි වැඩක් නෑ හදියක් විතර යනවා හරිද? ඔව්. හිතන දේ තමයි වෙන්නේ. මට සාමාන්‍ය ලෙඩ හැදෙන්නේ නැහැ. මං හිතලා තියෙන්නේ මට ලෙඩ හැදෙන්න එපා මාව බලා ගන්න කවුරුත් නැහැ කියලා. මොකද මම කොළඹ ආවම දැන් වෙනද නම් පොඩි හෙම්බිරිසාවක් හැදුනොත් අම්මෝ කැන්සර් එකක් හැදිලා වගේ මං ඉන්නේ අම්මා ඉන්න කාලේ. තොර අම්මා මේම දෙනවා කොත්ත මල්ලි දෙනවා උඩු අත දානවා මොකද කියලා බලනවා සියලු සාත්තු අප්පායන් ටික කරගන්න. ඒ පාර ඉතින් කොළඹ ආවනේ මෙලෝ බල්ලෙන්නේ නැහැ මාව බලාගන්න. නේ? ඒ පාර ඉතින් මම ඉන්න තනියම වාඩි වෙලා. ඕක මොකෙක් කන්න ගෙනත් දෙනව නෑ. නේ? පාඩස් රූම් එකේ ඉන්න. යාළුවෝ ඉන්න නම් ඔය කන්න බොන්න බලලා දෙනවා. ඒ වුණාට අර අම්මා වගේ නෑනේ. ඒ පාර මං හිතාගත්තා නේ අම්මා නැති මාව ලෙඩ වෙන්න එපා කියලා. අම්මා ළඟ නැති. හරිද? මට තියෙන අවුරුදු 5ක් විතර හෙම්බිරිසාවක්වත් හැදුන්නේ නැහැ.
හරි ඉන්දිරිසාවක්වත් දුන්නේ නැහැ. අපි හිතන දේ තමයි වෙන්නේ. ඒකින්ද හරියට හිතන්න ඕන. තේරුණයි? ඕන කියන එක තේරුණාද? මිස් කෙනෙක් ඇහුවනේ ඕන කියලා ඇහුවා මොකද්ද වෙන්නේ කියලා? ඔව් සර් තේරුණා. එතකොට සර් අපි දෙයක් එපා කියලා හිතනකොට අපිට ඒ දේ සිද්ධ වෙන්නේ නෑනේ. එපා කියලා හිතනකොට බඩුම තමයි. නේ මම දැන් ඔයාලට කියනවා. අලියෝ ගැන හිතන්න එපා. මොකෝ වෙන්නේ? ඒ වගේම ඔයාලට කියන්නත් ඕන. ළඟදි දවසක මට හිතුණා ළඟදි ලෙඩක් අත්ත දුන්නේ නැහැ නේ කියලා. හරිද? මගේ මොකක් හරි එනර්ජි ෆ්‍රීකවන්සි වල පොඩි තියෙනවා වෙන අවුල් ගතිය. මෙන්න මේ ඇඟිල්ල තියෙන මේ ඇඟිල්ල. ලස්සනට තියෙනවනේ. මේ මැදේ ගන්නේ මේ හොඳේ මේක. හරිද? දවසක් නියපොතු කප ඉන්න ගමන් මගේ යාළුවෙක් හිටියා උගේ කකුලේ මහා පටංගිල්ල කපලා පුදුම දුකක් ඉඳලා අවුරුදු ගාණක් ඒව වෙලා තමයි මේ ඌට ඒක හොඳ කරගත්තේ. මට අතේ නියපොතු කපන ගමන් හිතුණා අතේ ඇඟිලි වලට වෙනවත් දන්නේ නැහැ කියලා. කිසිම හේතුවක් නැහැ මේක තිබුණා. නේද? ඒ වාර ඉතින් මේක මොේ වුණා කියන්නේ ඉතින් මගේ ඇඟිල්ල අත කපාගෙන ගියා වගේ කියලා හිතන්නේ මට. මං ඒ පාර මට දැන් වෙන වැඩක් කරන්න බෑ. ඒක මත ගගා ඉන්නවා. ඒ පාර මට හිතුණා මේ හිතපු එක තමයි බලන්න දැන් හොඳ වෙයන් කියලා. අන්න හොඳ වුණා. හරිද? මේක ඔය කියන්නේ ඔය හිතන එක කියලා. මේක හරියට බැලන්ස් එක ආපු වෙලාවට හොඳ නරක දෙකම අනිත් පැත්තට කරකිනවා. රයිට්? ලක්මාලි මිස්ටයිම දන්නෝ ඊයේ මං කෑක ගහ හිටියේ වෙන වැඩක් කරන්නෙත් නැහැ. මුන් කියන වැඩ මං කරන්නෙත් නැහනේ. ලෙඩ වුණාම මගේ ආතල් එකේ මං ඉන්නේ. රයිට්? එතකොට මට මේ ලෝකේ තියෙන බාම් ಜಾති තෙල් ಜಾති මතියන ඔක්කොම ගා ගන්න. මම මේ ඔයාලට කියන්නේ අසනීප වෙනව නම් පුතේ ඒකත් හිතලා හදාගත්ත එකක්. හිතලම හොඳ කරගන්න. හරිද? ඔයාගේ යටි හිතට පුළුවන් ඔක්කොම කරන්න. එහෙනම් යටි හිතට ඕනේ නැතිව කියන්න යන්න එපා. ටෙස්ට් කරන්න කියන්නත් එපා. රයිට්? ඒතකොට ඔයාට හිතනවා නම් අන්න අර ගෑනු ළමයාත් එක්ක මට යාළු වෙන්න පුළුවන් කියලා හිතපන්කෝ අනිවාර්යෙන් කොහොම හරි කර ගහ ගන්න වෙනවා. හරිද? ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා දැන් අහන්න. ඒකින්ද ඕනේ නැති ඒවා දාගන්න එපා ඔළුවට. right සර් හිතමු දෙයම සර් මම හිතපු දෙයක් කියලා. ඒකින්ද ලෙඩ සනීප වෙන එක වගේම තමයි ලෙඩ වෙන එකත් හිතලා කරගන්න එක. තේරුණා? පැහැදිලිද? ඒක තේරෙනවද? ඔක තේරුම් ගන්න බෑනේ. ලෙඩ වෙනවා කියන එක තේරුම් ගන්න බෑනේ. ඇයි අපි කැමති නැහැ අපි වැරදියට හිතුවා කියලා හිතන්න. right? ඔළුවට යනවයි කියන්නේ. සර් මං හිතනවා ඔව්. මේ පුළුවන් කියන එක දැන් ඒක කොහොමද සර් අරකට ජොයින් වෙන්නේ දැන් මම මොකක්ද කියන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ මං හිතනවා මට පුළුවන් ඒක කරන්න. ඔව්. පුළුවන් කියලා නෙමෙයි කරනවා කියලා හිතන්න මිස්. හා සර්. හරිද? පුළුවන් හා. කියලා හිතන්න බැරි හින්දානේ. යටි හිත එන ඇඬ ඌටක් ගාලා වෙන අදාළ ඔරිජිනල් එක ගන්නවා ඇතුලේ. right? දැන් මට ලේට් වෙන්න බෑ ගුවාම ලේට් කියන එක ඔළුවට යන්නේ කලින් යන්න ඕන කියලා. ලේට් කියන එක. ලේට් කියන එක යටි හිත කැච් කරන්නේ ලේට් කියන එක. එයාට පින්තූර තමයි යන්නේ එයාට. නේ අපි හිතන එකේ පින්තූර යන්නේ එයාට. right? පුළුවන් කියනට වඩා මම දැන් කර ඉන්නේ වගේ එකක් දාගත්තා නම් හරිද? මට ගණන්
පුළුවන් කියලා මම ගණන් හදනවා මම විභාගේ පාස් වුණාට පස්සේ කරන දේවල් ඔයා බලාපොරොත්තු වෙන දේ උනාට පස්සේ වෙන දේවල් ගැන හිතන්නකෝ. එතකොට යටිහිත ක්‍රමයක් හදලා අර වැඩේ කරලා දෙනවා. ඒ ක්‍රමේ යටිහිතට කියන්න යන්න එපා. ක්‍රමේ යටිහිතට කියන්න ගිහලා තමයි නාන්නේ. තේරුණාද දන්නේ නැහැ. බැලෑරුම් කාරණාවක් කිව්වේ. තේරුණා සර්. ක්‍රමේ යටිහිතට කියන්න පුළුවන් කියලා හිතන්නේ. ඔයාට අවශ්‍යයි කියලා හිතන දේ දැන් තියනවා කියලා හිතන්න. රයිට්? දැන් තියනවා කියලා හිතන එක ඊට පස්සේ කැලලක් දාලා හිතුවත් කමක් නැහැ. නේ? දැන් කසාද බඳිනවා කියලා නේ? කියලා හිතනවා නම් හනිමුන් යන එක ගැන හිතන්නකෝ. එතකොට ඔන්න තේරුණොත් ගන්න. ලේසියිත්නේ කැමතියිත්නේ ඊට වැඩිය ඕක ගැන හිතන්න. නේ? මොකයි නාවේ? ඒකට අර වෙඩින් එක වෙලා රෙජිස්ට්‍රේෂන් කරලා නේ දවල්ට කාලා නේ ගෝයින්න වේට් කරලා පින්තූරක් ගහලා ගේට පස්සේ කරන තිය නේ අපි කියමු දැන් කැම්පස් යනවා කැම්පස් යන්න දැන් විභාගයට පාඩම් කරනවා විභාග ලියනවා එක්සෑම් කරනවා ඔයා කැම්පස් එකේ ගියාට පස්සේ කරන දේවල් හිතන්නකෝ හරිද ෆස්ට් ඉයර් එකේ කරන දේවල් වෙන ඔයා කැමති කැම්පස් එකක් ගාව නැවතිලා නැත්තම් හොස්ටල් එකේ නැවතිලා හරි ලක්මාලි මිස්ටේම තියෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් එහෙම හිතලා කොට දාව පාඩම් නොකර ඉඳලා අන්තිම කාලේ ඒ පස්සේ තමයි තේරෙන්නේ මයින්ඩ් මැජික් ආවම මම මේක තමයි මේ කාලය ඇතුළත ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියලා රයිට් එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඒ වගේම අපිට එපා දෙයක් ගැන අපි හිතන්න ඕනේ කොහොමද? එපා දේ මොකද්ද කියලා කිව්වොත් පැහැදිලි කරතේ. මහත්යද? අනේ නෑ. දැන් අසනීපයක් කියලා ගන්නකො. දැන් කකුලේ අමාරුවක්, දනිස්සේ අමාරුවක් එහෙම තියෙනවා. ෆුට්බෝල් ගහන වගේ එකක් විෂුවලයිස් කරන්න මිස්. දුවන එකක්, සෙල්ලම් කරන එකක්, ඇවිදින්න යන එකක්, සිරිපාදේ නගින එකක්. සිරිපාද නගින්න යන්න හිතෙන්නේ නැහැ නේ දැන් කකුලේ අමාරුවත් ඒක මං ඊ එක්ස්පීරියන්ස් කරා මම බැලුවා යකෝ මේ මොන මගුලක්ද මේ මට උනේ කියේ හරිද උත්තරේ ආවද මිස් දරුවෝ ඉන්නවද බබාලා ඉන්නවද ඔව් මිස් ඔස ආවා නෑ මම බැඳලා නැහැ මග මගුල නේ එතකොට දැන් මොනාරි ස්පෝර්ට්ස් මොනාරි කරනවද ආසාවෙන් යාළුවොත් එක්ක ඇවිදින්න යනවා හරි මුහුද නාන්න යනවා හරි බැඩ්මින්ටන් ගහනවා හරි මොන කරනවද නෑ සර් ඉතින් මිස්ගේ කකුල පාවිච්චි කරලා කරන මොන හරි වැඩක් තියෙනනේ හොඳ වුණාම කරන එක කකුල හොඳ නම් කරන එක මොනවද තියෙන්නේ එහෙම එකක් නෑ සර් අර මම නිතරම දනිස්සේ වාඩි වෙලා ඉන්නවද දුක් වෙලා නෑ ගෙදර වැඩ තමයි ඉතින් කකුල හොඳ දැන් කකුල හොඳ නම් කරන්න පුළුවන් විදියක් තියෙනනේ තේරුණාද කකුල අපේ කකුල දැන් අසනීපයි ඇඳෙන් බෑ ගන්නත් බෑ නේ ඒතර මට උදේ පාන්දර නැගිට්ටම අර මම වවට තියෙන ගහක් තියෙනවා ඒකේ ගෙඩි හැදෙනවා මම ඒකට හැමදාම උදේට වතුර දාලා ඒ ගහත් එක්ක කතා කරලා එනවා රයිට් හරිද එතකොට මට ඒක දැන් ඊයේ මට හිතුණා දැන් ගහට වතුර දාන්නත් බැරි වෙයි කියලා රයිට් එතකොට අද උදේ ගහ ගලවන්න උනත් පුළුවන් මට දැන් ගලවන්නේ නැහැ ඒක නේද ඔව් දැන් මට අවශ්‍ය දේ කරන්න දැන් මට ඒ දේ කරන්න ඕන කියලා මං හිතුවා උදේට නැගිටලා මට දැන් මේක කරන්න ඕන දැන් මට මේ ලෙඩ වෙවි ඉන්න වෙලාවක් නැහැ එහෙම හිතනවා එයා ඒක අවශ්‍ය දේ කරන්න වටපිටාව සකස් කරලා දෙනවා නේ දැන් අර මිස්ගේ කකුලේ ප්‍රශ්නයක් තියෙනවා මිස් කකුල හොඳ නම් කරන්නේ මොනවද කියලා තමයි හිතන්න තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි සර්. ඔව්. ඒ කියන්නේ කකුල සනීපනම් කරන දේවල්. දැන් ගෙදර වැඩ අම්මා තව දැන් මැරිඩ් නැත්තම් ගෙදරද ඉන්නේ? නැත්තම් ජොබ් එක කරන තැනකද ඉන්නේ? නැත්තම් මොකක්ද තාත්තේ? ගෙදර ඉන්නේ නංගිගේ බබා බලා ගන්න මාස 11ක්. ඉතින් ඔය කියන්නේ කකුල් ගලව ගන්න තරම් දෙයක්. නංගිගේ බබා බලාගත්තා නම් හරි දවසක්. නේ දරුවත් එක්ක සෙල්ලම් කරන ඒවා
ඒවා හිතන්න මිස්. වඩාගෙන ඇවිදින ඒවා පොඩි නම් ඔව් සර්. පොඩි හින්දා බලාගන්න. එතකොට මිස් දන්නේම නැතුව සනීප වෙලා තියෙන මිස්. ඒක තමයි විෂුවලයිස් කරන්නේ. රයිට් ස්තුතිවන්ත වෙන්න ඕන. සුවපත් භාවයේ ත්‍යාගය විසින් මා නේ සුවපත් භාවයේ ත්‍යාගය විසින් මා ජීවත් කරවනු ලබයි. ඔය ස්තුතිවන්ත වීම ටික ඉගෙන ගන්න කියලා නේ තියෙන්නේ. ඒකේ තියෙන YouTube channel එකේ videos. right? ඒ ටික follow කර. අල්ලගන්න පුළුවන්. අපෝ කියන්න එමිස් සුවපත් වීමේ සුවපත් භාවයේ විසින් මා ජීවත් ඒ වචන දැනගත්තට වැඩක් නැහැ. ඒක කියන්නේ ඇයි කියලා දැනගන්න. හරිද? අපිට ඕනේ අර පැනඩෝල් පෙති වගේ ඒවා ලෙඩ හොඳ වෙන්නේ නැහැ. right? හරි ඔය ස්තුතිවන්ත වීම ටික කොනක ඉඳන් අල්ලගන්න. YouTube channel එකේ videos වගේ තියෙනවා. මේ වෙලාවේ live program එකක් යනවා හැමදාම උදේ 5ට. right? ඒකට සම්බන්ධ වෙන්න නම් Mind Magic ඉඳලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ video series එක ඔයාට වෙනම අරගන්න පුළුවන්. ස්තුතිවන්ත වීම තමයි බෙහෙත. තේරෙනවද? අර මැක්ක වගේ ඇවිල්ලා නවතින්නේ ඔතනනේ. right. අද එක ඡේදයක් හරි කියව ගමුනේ. ඒකින්ද මම මේක පොඩ්ඩක් කියවන්න. හරිද? ඔබ විසින් සිතුවිලි තෝරා ගැනීමේදී ඒවා දිව්‍යමය තලයේ වචන විය යුතුයි. දිව්‍යමය තලයේ හොඳ ඒවා. දෙයියෝ නරක කතා කරන්නේ. උදාහරණ වශයෙන් මුදල් හොඳයි. මම මිනිස්සුන්ට ආදරය කරන අතර මුදල් භාවිතා කරමි. මුදල් සේවකයයි. මම සාමියයි. වැනි වාක්‍ය භාවිතා කළ යුතුය. මෙවැනි සිතුවිලි මගින් ඔබේ මනසේ සැබෑ ආර්ථික සාර්ථකත්වය විශාල පුද්ගලික ධනයක් යන හැඟීම් ඇති කරයි. මේ හොඳ වචන නිසා. right? මේ හොඳ සිතුවිලි නිසා. මතක තබා ගන්න. ආර්ථික සාර්ථකභාවය ඉබේ සිදුවන්නක් නොවේ. ඉබේ සිදුවෙන එකක් නෙවෙයි. පුද්ගලයා මෙම ක්‍රියාවලියට තමාම සම්බන්ධ විය යුතුය. පුද්ගලයා මෙම ක්‍රියාවලියට තමාම සම්බන්ධ විය යුතුය. අර මං උදේ කතා කරපු ටික නැවත ගලපලානේ සිතුවිලි එනවා හැඟීම් එනවා හැඟීම් ටික තමයි යටිසිතට යන්නේ බොඩි ভাইබ්‍රේෂන් එකක් එනවා ඒක එනර්ජි එකක් ක්‍රියේට් වෙනවා ඒක රිලීස් වෙනවා ඊට සමානව ඇට්‍රැක්ට් කරන නීතියක් ඒක නැවත අසකරණාසේ දිව ශරීරයට ගෝචර වෙනවා ආයි සිතුවිලි ටික එනවා ලාලාලාලාලාලාලාලා එතකොට ෆීලින් එක තමයි ඕකේ සිතුවිලි ටිකත් එනවා සිතුවිලි ටික හැඟීම් වෙද්දී අපි දාන ඕකට විශ්වාසය හරි අවිශ්වාසය හරි ලුණු දානවා වගේ හරිද අන්නේ උතන්ට වා විශ්වාසය දැම්මොත් අසකරණාසයට රූප ශබ්ද ගන්ධ රස ඇවිල්ලා සිතුවිලි එන එක නවත්ත ගන්න පුළුවන් නම් ඉතින් රහත් වෙනෝනේ පුතේ. ඒක කරගන්න බැරි හින්දා සිතුවිලි එනවා. හරි? ඒක ඕන වෙනම වෙලාවක කතා කරමු. සිතුවිලි ටික එනකොට සිතුවිලි වලට විශ්වාසය හෝ අවිශ්වාසය දැම්ම හෝ නොදැම්ම ඔටෝ වැටිලා හැංගීම් වෙනවා. අපිට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ ඒක වෙනවා අපිට. ඒ හැංගීමනේ යටිහිතට යනවා. නවත්තන්න බෑ. යටිහිතට යනකොට බොඩි එක වයිබ්‍රේට් වෙනවා. නවත්තන්න බෑ. වයිබ්‍රේට් වෙන නිසා එනර්ජි එකක් ක්‍රියේට් වෙනවා නවත්තන්න බෑ. ඒ එනර්ජි එක රිලීස් වෙනවා. නවත්තන්න බෑ. ඒ රිලීස් වෙන එකට සමාන එකක් ඇට්‍රැක්ට් කරනවා. නීතියක් ඒක. ඒක ඒ විදිහට වෙනවා. නැවත අසකරණාසේ දිව ශරීරයට ගෝචර වෙනවා. ඔතන අපේ කන්ට්‍රෝල් එක law of attraction කියන එක ක්‍රියාත්මකයි. law of vibration ක්‍රියාත්මකයි. law of being එකේ කන්ට්‍රෝල් එක තියෙන. විශ්වාසයද අවිශ්වාසයද ගන්න. ඒතොර අපි පුරුදු වෙලා තියෙන අවිශ්වාස කරන්න නම් අවිශ්වාස රිසල්ට් තමයි එන්නේ. ඒ ඇඟීම අනිත් පැත්තට කරගිලා තියෙන්නේ. එහෙනම් මොකෝ කරන්න විශ්වාසය හදා ගන්න. මොකද්ද බෙහෙත්? ස්තුතිවන්ත. right? එහෙනම් විශාල මතක තබා ගන්න. ආර්ථික සාර්ථකභාවය ඉබේ සිදුවන්නේක් නොවේ. පුද්ගලයා මෙම ක්‍රියාවලියට තමා සම්බන්ධ විය යුතුය. right? සිතුවිලි වල අධ්‍යාත්මික තලයේ ප්‍රඥාවන්ත අදහස් වල තලයේ ෆීලින් එක. right? හැඟීම. ඉන්ද්‍රිය ගෝචර ප්‍රතිඵල. බොඩි එක වයිබ්‍රේට් වෙනවා. මේ තුනම එකපාර වෙනවා අපෙන් හැමතිස්සෙම. කොහොම කරකි යනවා. මේ තුනේම කන්ට්‍රෝල් එක අතට ගන්න ඕන. තුනේම කන්ට්‍රෝල් එක තියෙන තැන තමයි බිලීව් එක. right? බිලීව් එකේම යට කොටස තමයි බිලීව් කරන්නේ නැති එක. හරිද? විශ්වාසයේම කොටසක් තමයි අවිශ්වාසය. එතකොට විශ්වාසයේ කොටසේ තියාගන්න මොකද්ද කරන්නේ? ස්තුතිවන්ත වෙන්න ඕන. right? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්නද? ඔව් අහන්න බලන්න. ඔව් මට අද වාක්‍යය තියාගත්තා. හොඳයි අද කරන ප්‍රශ්න අහන්න තියෙනවා.
මේ ඔව්, සර් මම ඔය විදිහට හිතනවා. ඒ කියන්නේ ස්තුතිවන්තත් වෙනවා. ඒ වුණාට දැන් මම හිතමු මොකක් හරි මගේ දැන් ඉන්ටර්විව් එකක් හරි මොකක් හරි ළඟට ආවට පස්සේ මට සර් එක ගැන බයක් හිතෙනවනේ. මම ඔය අනිත් හැම වෙලාවෙම මම හොඳට මොකද සර්? ස්තුතිවන්ත වීම හරියට කරලා නැහැ. ඔය ස්තුතිවන්ත වෙන පිළිවෙලක් දීලා තියෙනනේ වීඩියෝ සීරීස් එකකුත් දාලා. ඔව්. ඔප්ටිමිස්ටික් මැග්නට් කියලා දැන් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඒ යන්නේ ඕකට. ඒක කරලා තියෙන්නේ ඔය දාලා තියෙන වීඩියෝ සීරීස් එක අපි කරපු කට්ටියට දෙන්න බලාගෙන කරපු වීඩියෝ එකක්. සමහර ඒවා හුටපටස් කතා කරමු. ආණ්ඩුවට වයින්වත් දන්නේ නැහැ. ඒකෙන්ද අපි දැන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒකේ හදලා තියෙන ওই සීරීස්. එතකොට ඕක පිළිවෙලට කරනවා නම් මිස් අර සැකේ එන්නේ නැහැ ඔයාට. ඔයා කරලා නැහැ හරියට. එක්ක අර ලාභයට කරන්නේ. අහන්නකො ප්‍රශ්නේ. මේ දැන් සර් මේ ළඟදී මගේ තිබ්බ වීසා ඉන්ටර්විව් එක. ඒ කියන්නේ ඒක එච්චරම මේ අර මම ඒක කලින් ඉඳන්ම ඒක එච්චර ලොකු මේවා නැහැ ස්තුතිවන්ත වෙලා හැමදේම කරගෙන ඉඳේ වුණාට මට පොඩ්ඩක් අර ඒකට යද්දී ස්තුතිවන්ත වෙනවා කියලා කරන්නේ. ස්තුතිවන්ත වෙනවා කියලා ඒ අවස්ථාව ලැබුණට ඒ ක්‍රියා මේ කියන්නේ ප්‍රොසෙස් එක හරියට වෙනවට ඒවට එහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ සර් මං කරේ. මෙහෙම දැන් ඔය අර එක කෑල්ලකට විතරක් ස්තුතිවන්ත වෙනවා කියන එක උදාහරණයක් වෙන්නේ නැහැ කියන්නේ. අර නිකන් ගම් වතුරෙද්දි අපේ ගේ යට වෙන්නේ නැහැ කියලා වහල උඩට වෙලා ඉන්නේ. අන්තිමට ඔක්කොම හොදගෙන යන්නේ. ඒ කෑල්ලකට විතරක් ස්තුතිවන්ත වෙනවා කියන එක නෙමෙයි තියෙන්න ඕන. සමස්ත බොඩි ভাইබ්‍රේෂන් එකම ග්‍රැටිටියුඩ් එකට ෆෝම් කරලා තමයි තියෙන්නේ හැමතිස්සෙම. එනර්ජි ලෙවල් එක අප් කරලා තියෙන්නේ. එතකොට වීසා නෙමෙයි අඟහරු වලට හරි යතයි. හරිද? ඔව් සර්. ඔයා අපි දැන් කාලාන්තරයක් තිස්සේ අපේ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඒක තමයි අපේ ඇතුලේ තියෙන එක. අපි අර නිකන් මොකක් හරි කෑල්ලක් දැම්ම කියලා හරියන්නේ නැහැ. අපි කියමු නිල් පාට තින්ත තියෙන්නේ. අපි මේක වතුර පාට කරගන්න ඕනේ. වතුර පාට වෙනකන් අල්ලන් ඉන්න ඕනේ කෝප්පේ. ටැප් එකට. නිකන් වතුර ටිකක් විතරක් දාලා තියුණාට ඒක නිල් පාට ආර පාට යන්නේ නැහැ. ඒ වගේ ඔය ස්තුතිවන්ත වීම අපිට තිබුණ දේවල් වලට රයිට් දැන් තියෙන දේවල් වලට සා ඕන දේවල් මේව පිළිවෙලකට ලස්සනට කරලා ඔයාගේ බොඩි එකම ගෙනල්ලා මේ පැත්තෙන් තියාගන්න. සර් දැන් මම උදේට එහෙම මේව කරනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන මේ ඉස්සක බැලුවද මිස් ඔය දැන් YouTube එකේ දාලා තියෙන. ඕ බලන ගමන් ඉන්නේ සර් මම අර මට මම මයින්ඩ් මැජික් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙනවා. අර ඔප්ටිමිස්ටිකල් ඒක නම් තාම ජොයින් වෙන්න බැරි වුණා. නෑ ඒක ඕනේ නෑ. අරක බැලුවත් ඇති ඔයාලට තේරෙනවා. ඒකට ඕනේ. ඒකට එන්න ඕන අය ඉන්නවා නම් එන්න. රයිට්? අරක පිටලකට කරන්න ඕන මිස්. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක මේ පොත තියෙනවනේ. පොත සර් නෑ තාම ගන්න බැරි දැන් ගන්න ඉන්නේ මම හිතේ. ඕන වීඩියෝ සීරීස් එක බලන් කරන්නත් පුළුවන්. එහෙම කරන අයත් ඉන්නවා. පොත ගන්න ඒ වුණාට. මේක ළඟ අර පොඩි මේක ඒ නැතුව බල එකකට විතරක් ස්තුතිවන්ත වුණා කියලා දැන් සිංහල බෙහෙත් දෙන්න කෙලින්ම අසනීපේ කැඩිලම යන්න. එතකොට ආයි ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ වගේ මූලය තමයි ගලවලා අයින් කරන්නේ. දැන් මං අර ස්තුතිවන්ත දැන් මං කියන්නේ සර් අර උදේ ඉඳන් අර මං ඔය මට හම්බෙන කෑම බීම හම්බෙනට හැම දෙයකටම ස්තුතිවන්ත මට එහෙම කළා ලැබුණු දේවලුත් තියෙනවා මේ ටික කාලෙට. කියන හිතන්නේ නැති විදියට මට මේ සල්ලි එහෙම ලැබිලා තියෙනවා එහෙමත් තියෙනවා. ඒ වුණාට දැන් අර වගේ එකක් කෙනකොට මට නිකන් ඒ ගැන නිකන් මේ කියන්නේ ඕන නැති බයක් තියෙනවා හිතේ. දැන් මං දොස්තර කිව්වහම මෙන්න මේ ටික බීපන් මේ කහ පාට පෙති දෙකයි නිල් පාට පෙත්තයි සුදු පාට පෙත්තයි අර පැණියයි ඔක්කොම බොන්න ගියා ඌ බොන්න ඕන ඕක නේ මම කහ පාට පෙති බොන්නේ නැහැ කියලා කහ පාට පෙති අයින් කළා හරියන්නේ නැහනේ නේද මං කහ පාට කැමති නේ මං බන්නේ නැහැ කහ පාට පෙති කියලා ඒ වගේ දැන් ඔයා මේක තේරෙන මැජික් කියලා වැඩි ඇල්ලලා නම් ඉන්නේ දැනගත්තට මුකුත් වෙන්නේ නැහැ ඇප්ලයි කරන්න ඇප්ලයි කරන්න ඕන ස්තුතිවන්ත වීම. අර වීඩියෝ සීරීස් එක පොතත් එක්ක පිළිවෙලට කරගෙන යන්න.
හ්ම්. හරි. ඒ පිළිවෙලට ඔයා දින 28 කරාට පස්සේ දින 27ක් කළා ඔයා 28 වෙනි එක බැරි වුණා නම් ආයි මුල ඉඳලා කරන්න ඕන. පොතේ තියන්නේ නම් දවස් 3ක් පස්සට ගිහින් කරන්න කියලා. මම නම් කියන්නේ මුල ඉඳන් කරන්න. right? මං ඉතින් පොතටත් වැඩි එන පඬිදයනේ. ඒකයි මං එහෙම කියන්නේ. හරිනේ. ඔයා කැමතියක් කරන්න. මම කියන්නේ නම් මුල ඉඳලා කරන්න කියලා. right? ඒක ඒ පිළිවෙලටම දින 28ක් කරන්න. ඔයාගේ සියලු වැඩ කටයුතු නවත්තලා විභාග ෆයිනල් එක්සෑම් නවත්තලා හાર્ට් ඇටැක් එකක් තියෙන මැරෙන්න යනවා නම් ඒකත් නවත්තලා ඕක කරත් පුතේ ওই දෙකම ගොඩ යනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි. ඕක තමයි පළවෙනි එක. හරි. සියලුම දේවල් නවත්තලා ওই වැඩේ කරන්න. වෙන කියන්න දෙයක් නැහැ. ඒ තරම් උඩින් ඕක තියෙන්නේ. හරි. ඔව් සර්. ඔයා කරන ඔක්කොම දේවල් නවත්තලා ඔය දින ඒක දවස කාලේ මේ දවසම අරන් කරන එක නෙවෙයිනේ. ෆස්ට් ප්‍රයොරිටි එක ස්තුතිවන්ත වීමට දෙන්න. ඒක තමයි උත්තරේ. හරි. කරන්න හුරු නැහැ. කරන්න හුරු නැහැ. ස්තුතිවන්ත වීම අනිච්චානුගතව කරන්න පුළුවන් මොන්නේ. ඒ කියන්නේ හුස්ම ගන්න හිතන්න නැතුවනේ. ඔව්. ඔව් හිතලා හුස්ම ගත්තා නම් මෙලහට මැරෙනවනේ. ඔව්. අන්නේ හුස්ම ගන්න වාරයක් පාසාම වගේ ඔයාට ස්තුතිවන්ත වීම. ඔයාගේ දවසේ ගෙවෙන සෑම මොහොතකම ඔයා සිද්ධ කරන්න ඕන. ඒක අනිච්චානුගත තත්ත්වයට ගේන්න ඕන. පුරුද්දක්. පැහැදිලිද? ඔව් සර්. එතකොට ඔය දින 28 දැන් අද මං හිතන්නේ 8 වෙනි එක අපි කතා කරේනේ. දැන් මේ වෙද්දි මොකෝ වෙලා තියෙන්නේ? දවසේ ආයි ස්තුතිවන්ත වෙන්නේ පැක් කළා නේ තියෙන්නේ. කරනයි කියන්න බල. ස්තුතිවන්ත පැක් කළා තියෙන්නේ. ඔව් සර්. දැන් අර වෙලා නැගිට වෙලේ ඉඳන් කරන්න ඒව තියෙනවා. සා ඉස්සරහට එනවා මෙහෙම ටික. ඔව් සර්. ඒ අභ්‍යාස 28 කරද්දී ඔයාට දවසේ වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ස්තුතිවන්ත වෙන්න විතරයි තියෙන්නේ. ඔයාගේ එනර්ජි ලෙවල් එකක් තියෙනවා. ඔයා ඒ එනර්ජි ලෙවල් එකට ආවට පස්සේ ඒ එනර්ජි ලෙවල් එකේව තමයි ඔයාට ඇට්‍රැක්ට් කරන්නේ. enhance the energy level of the mind. මේ නම් තියෙන එනර්ජි ලෙවල් උඩට ගෙන. එතකොට මේ උඩ තලයේ තියෙන ඒවා තමයි ඔයා ආකර්ෂණ කරන්නේ. ඒක අර දිව්‍ය මේ තලයේ තියෙන ඒවා. දිව්‍ය ලෝකේ වගේ ඒවා තියෙන්නේ. හිතනකොට වෙනවා වගේ එකක්. නේ? ඒතර ඔය ලෙවල් එකට ඔයා ගෙනාවම හිතන දේවල් වෙනවා. නේ? දැන් මේක එන්න ඕන කියලා හිතුවාම මේක ආවා. පැහැදිලි? එහෙනවද? ඔව් සර්. එතකොට අර මේ ඒ තමයි මම සර් කියන කතාවෙන් තේරුගත්ත අර මම දැන් ඒ හොඳ ඒවත් හිතනවා. ඒ අතර අර නෙගටිව් ඒවත් එන හින්දානේ මට බයක් ඇති වෙන්නේ. ස්තුතිවන්ත නෙගටිව් ඒවා එන්නේ නෑ මිස්. ඔයා එක්ක බයිසිකලේ බැලන්ස් නෑ. බාගෙට බැලන්ස් කියලා එකක් තියෙද? නෑ. මයින්ඩ් මැජික් එක ඉවර වෙනකන් හිටියද මිස්? ඔව් හිටියා සර්. එදා ඉවර වෙද්දි 2 විතර වෙනවා. එතකොට අපි අර අන්තිම මොහොතේ ගොම බින්දුවක් දැම්මහම මොකද්ද වෙන්නේ කියලා දන්නෝනේ? එතකොට ඒක ඔයා දානවා. ඒ ගොම බින්දුව නැතුව තනිකර කිරි වෙන්න ඕන. තනිකර කිරි වෙන එක කරගන්න පුළුවන් තැන තමයි ස්තුතිවන්ත වීම. ඒකට වංගු ගහලා හරියන්නේ නැහැ. ඒකට ෂෝට් කට් ගහලා හරියන්නේ නැහැ. ඒකට ෂෝට් නෝට් ලියලා හරියන්නේ නැහැ. රයිට්? ඒකට කුප්පි දාලා හරියන්නේ නැහැ. වැඩේ කරගන්න ඕන. තේරුණා? ඔව් එහෙම තමයි. කරලා නැහැ. එච්චරයි උත්තරේ. මන් දන්නේ කොහොමද? මමත් ඔක්කොක එක සැරේට කරේ නෑ. නේ මොකෝ මම ඉටිපන්දන් ආලුම් කුරු කනවා. මම වගේම වට්ට කම්මැලි නේ අඩුවට ලාභයට කරගන්න පුළුවන්ද කියලා බලනෝනේ අපි. එහෙම නෑ. ඔන්න උත්තරේ. රයිට්? හැදිලි වුණාද මිස් වැඩේ? ඔව් සර් තේරුණා. දැන් මටත් ඕනේ ඒක අර මට මේ මම හැම වෙලේම මේ කියන්නේ ගොඩක් පොසිටිව් එහෙම ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඒ වුණාට අර ඕන් නැති විදියට අර දේවල් අර සර් කිව්වාගේ අර ගොම බින්දුවක් දාගන්න මම්ම. ඉතින් හරි ඉතින්. ඔයා ස්තුතිවන්ත වීම කළා පැත්ත මාරු කරාම ඔයාට උනොත් ගොම දාන්න බෑ ඔකට. බයිසිකලේ බැලන්ස් එක ගත්තාම ඕන උනත් අරින්න යවන්න පුළුවන් බැලන්ස් එක. දැන් ඔයා මර ගේමක් ගහලා නේ වාහනේ ක්ලච් එක බැලන්ස් කරගත්තේ. දැන් ඉන්නේ උඹ දන්නේ නේ.
දැන් ක්ලච් බැලන්ස් එක යවන්න පුළුවන්ද? හදිස්සියකට නෑ ගොඩක් ඉතින් ගන්න පුළුවන්. දැන් බ්‍රේක් කරගන්න ඕනේ. ඔව්. උචස් ගාලා එන්ජින් එක නවතින්නේ නැහැ නේද? බයිසිකලේ බැලන්ස් එක ආවනම් බයිසිකලේ බැලන්ස් එක යන්නේ නැහනේ. ඒ වගේ ස්තුතිවන්ත වීම කරලා පොසිටිව් පැත්තට ඔයාව ගෙනත් දාගත්තාම ඔයාට ඕන වුණත් ඔයාට නෙගටිව් හිතන්න බෑ. නෙගටිව් එනවා කියලා කියන්නේ බෑ. අනිත් වැඩේ කරලා නැහැ. ඒ තාම බැලන්ස් කරන ගමන් ඉන්නේ මිස්. නොකඩවා හැමදාමකම කරගෙන යන්න. අපි පුරුදු වෙලා තියෙන්නම නිකන් අර වැනලෝ පෙත්තක් ගාලා ගේම කොට දාගන්න වගේ. එහෙම වෙන්නේ නැහැ. අර සර් කිව්වාර මේ මං හිටියේ අර XY කලාපේ කියලා. ආ. මට හිතෙන්නේ මං ඉන්නේ ඒ වගේ කියලා. Y දෙකම එක ඉන්න මිස් ඔය. right Y එක එන්න ස්තුතිවන්ත වීම තමයි බෙහෙත. ස්තුතිවන්ත මේ පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට කරගෙන යන්න. ඒක අර අපේ දැන් අපි බලන්නේ අඳුරන කෙනෙක් දාලා වැඩේ කරගන්න පුළුවන් කියලානේ. යටි හිතට අනුව සුපිරියටම නාන එක තමයි ඒක. හරිද? අපි හිතනනේ අඳුරන කෙනෙක් දාලා කරගන්නේ තව ඉන්න එකට කෙලවලනේ. ඔව් අර වැඩි හරප්පුතාද අපි බේත් ගන්න යනෝනේ. කොහොමද බේත් ගන්න යන්නේ? අඳුරන නර්ස් අක්ක කෙනෙක් හොයා ගන්න හොස්පිටල් එකේ ඉන්න. ඌට කියලා කලින් යනවා. ඌට කියලා කලින් යන්නේ මේ තව ලෙඩෙක් පහු කරලා නේ යන්නේ. ඔව් යටි හිත ඔක දන්නවද නැද්ද? දන්නා නෑ හොර වැඩක් කරගෙන අනීප වෙන්නේ. අනීපණම් වෙන්නේ. අනීප උනත් ඊළඟට එකක් එනවා. නේ? දැන් ඔය මං පිළියන්දල ඉන්න සම්පත් වෙද මහත්තයාට බේත් ගන්න යන්න කියන එළ වෙදකම් කරන අම්මා තාත්තාවත් පොලිමේ ඉන්න ඕන. right? අපේ තාත්තා කෝපරේටිව් GA. සම්පත් වෙද මහත්තයාගේ තාත්තත් කෝපරේටිව් GA. right? දවසක් තාත්තා පොලිමේ ඉන්නකොට ළඟ ඉඳපු කෙනෙක් අහවලු මේ ගුණවර්ධන මහත්තයා නේද කියලා. උපාර තාත්තා ඔව් මං ගුණවර්ධන මහත්තයා තමයි. නේ මම මේව නම් තාත්තා කොහොමද කියලා හිතා ගන්නකො. හරිද? තාර ඔයාට මාව මතක නැද්ද කියලා. නෑ මට ඔයා මතක නැහැ කොහොම. ඇයි අපි අර මේ නුවර තියෙන ඔය සම්පකාර මොකක් හරි මට මතක නැහැ නේ ඒක තියෙන තැන. එකට තමයි දෙන්න ට්‍රේනින් වෙලා තියෙන්නේ. මතක නැද්ද අපි අර රෑ පැනලා ගිහින් බිව්වේ? හහා කියලා ඔන්න කරපු කුපාඩි වැඩ ටික මතක් කරා. නේ? ට්‍රේනින් වල කරපුවට වඩා මතක් වෙලා. මේ මොකද කරන්නේ? මේ මගේ පුතා තමයි කුළු බෙහෙත්. කවුද කියන්නේ? සම්පත්තිද මහත්තයාගේ තාත්තා. වල තාත්තාලා පුතාට බෙහෙත් දෙන්න නම් පොලිමේ යන්නේ. මම නෙමෙයි සක්කරේ ආවත් මේකගේ පොලිමේ ගියේ නැත්තම් දෙන්නේ නැහැ. ඇයි ඒ? වෙද මහත්තයා එහෙම බෙහෙත් දෙන්නේ නැහැ. ඇයි? අපි පොලිම පැනලා යන්නේ තව බෙහෙත් ගන්න ඉන්න ලෙඩෙක් තත්සට දාලානේ. ඒ එනර්ජි එකම ඇති අපේ ලෙඩේ අපිට සනීප නොවෙන්න. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. මොකාට බොර කරත් තමාට බොරු කරන්න බෑනේ. තමාට බොරු කරන්න බෑ කියන්නේ තමා අර වැරද්දක් කරා කියන ෆ්‍රීකවන්සි එක කැරකෙනවා හැම තිස්සෙම. එතකොට දෙයියනේ කියලා උන් මේ අපි කතා කරන කෑල්ලක් දන්නේ නැත්තම් මේක හදා ගන්න දන්නෙත් නෑනේ. මේ කෑල්ලක් දන්නේ නැත්තම් එයාගේ ඇතුලේ ඕක රන් වෙනවද නැද්ද? රන් වෙනවා. නේ? රන් වෙනවා කියන්නේ මොකද්ද? රන් වෙනවා කියන්නේ මෙන්න මේ වගේ ඇප් ගොඩක් තියෙනවා. මේ පේනවද? අපේ මේ වගේ ඇප් සෑහෙන්න රන් වෙනවා. ඒවර මෙහෙම ලයින් කරන්න ඕනේ. දැන් ওই වගේ කරපු හොර මගඩි වැඩි කොච්චර රන් වෙනවද නැද්ද ඇතුලේ? තේරුණායි? බඩු හම්බ වෙන හේතුව අපි දන්නේ නැතුව ඕපන් කරපු ඇප් සෑහෙන්න තියෙනවා දැන් අපේ කාලේ. ඕක ගලවන්න පුළුවන් විදිය තමයි ස්තුතිවන්ත වෙලා දැන් ඉඳන් අලුත් ඇප් දාලා ඕක අයින් කරන්න ඕන. පැහැදිලිද? ඔව් සර්. කපුවට සනීපයක් ආවද? තේරුම් ගන්න බෑ උත්තරේ හොයාගන්න. හරිද? ඉතින් අර වෙද මහත්තයා එහෙම පොලිම පනින්න බෑ කවුරුවවත් යන්න ඕනේ. අම්මා තාත්තාවත් එච්චරයි. ඇයි ඒක තමයි එයාගේ ලෙඩේ සනීප වෙන පළවෙනි තැන. හිත හොඳ වෙන්න ඕන. අනිත් කාට කෙලවලා හරි කමන්නේ මගේ බෙහෙත් ටික ගන්නවා කියලා හිතුවම ලෙඩ හොඳ වෙන්නේ නැහැ දෙයියනේ. තේරුණායි? බොඩි එනර්ජි එකටම බඩු හම්බ වෙලා නේ තියෙන්නේ.
ඒ වුණාට ඔයාලට හිතෙන්නේ කවුරු හරි හිටියනම් හොඳයි කියලා ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න. නේ? අපි පොඩි කාලේ හිටියේ සිස්ටැන්ටි කියලා කෙනෙක්. අපි ලෙඩ වුණාම යාට කිව්වා ටක් ගාලා එක්කම නේද? සිස්ටැන්ටි නේ? මේ ලෙඩ හොඳුන් නැද්ද කොහෙද? ඒ වෙලට හොඳ වෙනවා ඊට පස්සේ නැති වෙනවා. හරි. ප්‍රශ්නෙට උත්තරේ ආවද? හරියට. ඔව් අර වගේ වංගු ගහලා කට්ටිය මකින් දාලා ගේම ගහන්න යන්න එපා. වැඩේ වෙන්නේ නැහැ. හොඳ ප්‍රශ්නයක් කට්ටියට උත්තර දෙන්න තියෙන ගොඩක් අයගේ. හරි සර් ගොඩක් ස්තුතියි සර්. ස්තුතියි. ඉතින් ප්‍රශ්න ඇහුවටත් මොකද සමහරුන්ට Tamanට තියෙන ප්‍රශ්නේ අහගන්න තේරෙන්නේ නැහනේ. ඒතර වෙන කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම අන්න උත්තර එනවා. අම්මලා දෙවි මාත් එහෙමනේ කියලා. නේ? හරි. පොලිම පනින්න එපා. පොලිමේ යන්න. පැන්න ගමන් එනර්ජි ලෙවල් බ්‍රේක් වෙනවා. ප්‍රශ්න තියෙනම් අහන්න ටක් ගාලා. අද සෙන්සර් මෑත් තියෙන දැන් අපි ඔය ලෙඩ ගැන කියපු හින්දා මට මේ ප්‍රශ්නේ ආවේ. අපි දැන් ওই පොඩි බබාලට ලෙඩක් හැදෙන්නේ නැහනේ, ඒගොල්ලන්ට හැදෙන්නේ නැහැ, හොඳින් ඉන්නවනේ, එහෙම කියලා හැම වෙලේම අර සාමාන්‍යයෙන් හිතනවනේ. ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා හිතුවම ලෙඩේ කෙලින්ම ඒක තමයි සර්. කියන්නේ ඒක කරලා තියෙන්නේ. එනවා නේද සර්? දරුවා සතුටින් ඉන්න සෙල්ලම් කර කර ඉන්නේ. දැන් දරුවා හොඳ ශක්තිමත් එයා නිරෝගී කියලා හිතන්නත් එපා. රෝගී කියලා කැච් කරන යට හිත. එයා සතුටින් ඉන්නේ, එයා සෙල්ලම් කර කර ඉන්නේ. එයා මේ සුවෙන් ඉන්නේ. රයිට්? ආයා හරි ඇක්ටිව්. ඒ වගේ රයිට් ක්‍රියාශීලී දරුවෙක් මට ඉන්නේ. එයා හරි උනන්දුයි. ආදරණීයයි. අනිත් සතුටින් ඉන්නවා. ඕක සර් මට දැන් තේරුණේ දැන් මේ බබා ලෙඩ වුණාට පස්සේ මට හැම වෙලෙම නිකන් තේරෙන්න ගත්තා මෙයා හැම පාරම මාස දෙකකට සැරයක් වගේ ලෙඩ වෙනවා. දැන් මගේ හිතේ වැඩ කරනවා මෙයා අනිවාර්යයෙන් මාස දෙකකින් ආයෙ ලෙඩ වෙනවා කියලා. ඒතර ආයෙ ලෙඩ වෙන්න ඕනේ කියලා. ඒ අර අපි නොදැනුවත්ව හිතන හින්දා නේද සර්? මේ පොතේ කියන්නේ අන්තිමට ඔව් සර්. පුද්ගලයා මේ ක්‍රියාවලියට තමා සම්බන්ධ වෙ යුතුය. ඉබේ සිදුවෙන්නක් නෙවෙයි. මේ කතන්දරේ දැනගෙන මේක ඇප්ලයි කරගන්න. දැන් ඔයාලා අවබෝධ වෙන්නේ දන්නේ මේක. ඔව් සර්. මම ඕනේ පොඩ්ඩක් අර බයිසිකලේ අර සීට් එකෙන් පොඩ්ඩක් අල්ලන් ඉන්න තමයි බැලන්ස් කරලා දෙනකම්. ඊට පස්සේ ඔයාලට කවුරුත් ඕනේ නැහැ. හරි සර්. බොහොම ස්තුතියි සර් දැන් පැහැදිලි සර්. ස්තුතියි. ප්‍රශ්න කියලා කියන්නේ නැතුව පැහැදිලි කර ගැනීම කිව්වනම් තව හිත නිදහස්. හොඳයි සර්. දැන් පර්සනල් දෙයක් අහන්න තියෙනවා කියලා කියනවා නේ මේ පර්සනල් අහනවා නම් සල්ලි ගන්නවා පොදුවේ අහනවා නම් සල්ලි ගන්නෑ නේ එහෙනම් ලක්මාලි මිස් කතා කරලා සර් පොඩක් වට සර් අර ක්‍රෑම්ප් වෙනකොට මේ ලුණු වතුර බොන්න ඕනේ ටක් ගාලා. බිව්වා කෙලින්ම සිංගාල ගැව්ව එක. ආයි පොල් වතුර හොයන්න වෙන්නේ නැහැ ඒ වෙලාවේ. පොල් නේ මට එලෝ පොල් පෙන්නුනා. නේ වෙලාවට යාළුවෙක් ඌට නේ මං හිතන්නේ හන්දියේ ඉන්නේ උන්ටත් ඇහෙන්නේ නැති මට ක්‍රෑම්ප් එකක් ආවා කියලා. මේ ලුණු වතුරෙන් තමයි ගොඩ දැම්මේ. අපේ තාත්තටත් තියෙන්නේ නැගෙන හිටියේ. ඒ වෙලෙම හොඳ වුණා. ලුණු එහෙම ක්‍රෑම්ප් එකක් ඇවිත් නෑ මට කවදාවත්. ලුණු හොඳට දාලා බිව්වා නැති වුණා. මන් දන්නේ නෑ ඒකද නැති උනේ මොකද හිතේ විශ්වාසද කියලා. බට් නැති වුණා. හරි මිස් කියනවා. හරි. thank you කිව්වට. okay excuse me sir. so සර් මං චූටි දෙයක් කියන්න ගන්නේ මං අපේ හස්බන්ඩ් හැම වෙලාවෙම කියනවා මොකක්ද සර් අපේ කියලා කිව්ව කාගේ හස්බන්ඩ් සර් හස්බන්ඩ් හැම වෙලාවෙම කියනවා මේ
ඉස්සර ඉඳන්ම කියනවා මට දුර බලන්න බෑ කියලා. දුර කියන්නේ මේ මොන හරි ප්‍රශ්නයක් වුණාම දුර හිතන්නේ නැහැ. ඒ නිසා මේ කවදාවත් ඔයාලට නම් ලයිසන් නම් ගන්න වෙන්නේ නැහැ. මොකද වාහනයක් පදින්න බෑ. නිතරම හැම වෙලාවෙම දුර බලන්න ඕනේ එහෙම කියලා. දැන් එයා බෑම කියනවනේ. මං try කරනවා ඒක කරන්න. එයා බෑ කියන එක කරන්න මං try කරනවා. ලයිසන් ගන්න බෑ කිව්වා. උනාට මං ලයිසන් ගත්තා. මේ ට්‍රයල් දුන්නා කිසි අවුලක් නැහැ. ඔක්කොම පාස්. මේ මං ඉතින් ඊට පස්සේ ඇවිල්ලා කොයා ඉතින් මට බෑ කිව්වනේ. එහෙම කියලා. ඊට පස්සේ මේ දැන් කියනවා මේ කියන්නේ මම අර සර්ගේ වීඩියෝස් බලලා එයා ඔය මේ කොහෙද අර සර්ගේ වීඩියෝ එකක් තියෙන්නේ මේ මීමුරේ ගිහිල්ලා ඒක මම බලලා එයා මීමුරේ ගිහිල්ලා මට වීඩියෝස් වගේක් දාලා තිබුණා හස්බන්ඩ්. මං ඊට පස්සේ කිව්වා නිකන් මටත් යන්න ඕනේ මීමුරේ මේ මෙතනින් පනින්න තියනවා නම් හොඳයි මේ මට හිතෙනවා මේ ඒක මට කරගන්න පුළුවන් පිස්සුද ඔයාට එහෙම කරන්න බෑ ඔයා නම් හිතන්නවත් එපා මේ එහෙම කියලා කිව්වා මං කිව්වා නෑ එහෙම නෙමෙයි දැන් try කරලා හරි බලන්න ඉතින් ඔයත් ඉන්නවනේ එහෙම කියලා අර ඒ වගේ හැම වෙලාවෙම නෙගටිව් පැත්තටමයි කතා කරන්නේ මට බෑ ඔයාට ඒක කරන්න බෑ පිස්සුද ඔයාට ඒක කරන්න පුළුවන් දාර හැම ඒ වුණාට මගේ හිත කියන ඔයා කොච්චර කිව්වා මට නම් ඒක කරන්න පුළුවන් මං කොහොම හරි try කරනවා ඒක කරන්න මෙයා මේ බෑ කියන එක කරන්න මං try කරනවා හැම වෙලාවෙම සර් මොකක්ද ඒ ගැන හිතන්නේ සර්ට පෙර වැරදි තියක් දන්නේ නැහැ මොන හරි කරන්න ගින් අඩු කඩාගත්තේ මූ බයටත් දන්නේ නැහැ නේ කියන්නේ ඇයි ඒ මිනිස්සයා බයි ඕකට කරගහන්න මොකක් හරි ගින් ඇනලා දැම්මා වාහනයකේම ඒකේ මේකී දැන් අකුල් කඩාගත්තා මේ බයි තෙල් ගන්න කියලා හිතලා තියන්නේ නෑ සමහර විට පුරුද්දක් විදියට එයාගේ කටේ වාපු ඕක හරියන්නේ නැහැ චව් වගේ කියන එයාගේ වැරද්දක් නැහැ මිස් හිතන එක දැන් මිස් දන්නවනේ මිස් හිතුවා මෙලෝ කියලා කරදර කරන්නේ තු මිස් තෝනේව හිතලා මිස් වැඩේ ලස්සනට කරගෙන යන්න thank you sir thank you sir ඔය වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් ගෙදර අය හැම වෙලේම නෙගටිව් කතා කරන්නේ මං පොසිටිව් ඉන්න හැදුවට මගේ ভাইබ්‍රේෂන් එක නැති කරනවා ඒකට මොකද්ද කරන්නේ ඒකට ඔයාගේ ভাইබ්‍රේෂන් එක නැති වුණොත් විතරයි ඔයා නෙගටිව් වෙන්නේ ගෙදර අය නෙවෙයි ආයි මුළු ලෝකෙම කෑ ගැහුවත් ඔයා පොසිටිව් නම් පොසිටිව් එච්චරයි හැබැයි අපි හිතනවා ගෙදර අය හින්දා තමයි මට මෙහෙම වෙන්නේ කියලා එහෙම වෙන්නේ නැහැ ගෙදර අය හින්දා ඔයාට මුකුත් වෙන්නේ නැහැ ඔයා නොහිතන තාක්කල් ඔයාට මුකුත් වෙන්නේ නැහැ. ගෙදර අය හින්දා හරි ඔයානේ හිතන්නේ. ගෙදර අය හින්දා හරි හිතන්නේ ඔයා. එතකොට ඔයා තමයි ඔයාගේ ভাইබ්‍රේෂන් එක හදාගන්න ඕනේ. රයිට්? අභ්‍යන්තරේ දැන් තමන්ගේ පැත්තේ සකස් කරාම බාහිරේ ඊට අනුව වෙනස් වෙනවා. අපි කරන්නේ ගෙදර මිනිස්සු හදලා ඒකෙන් අපි කරගන්න හදන. ඒක වෙන්නේ නැහැ. රයිට්? තමන් තමයි හදාගන්න ඕනේ. ඔයාලට ඔය යටිසිට වීඩියෝ මාලාව එහෙම බැලුවනම් ඔක තේරෙනවා. තවත් හොඳට පැහැදිලි කරගන්න ඕන නම් මයින්ඩ් මැජික් එකට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට හොඳටම තේරෙනවා. නේද? ගෙදර අය හින්දා ගෙදර අය තමන්ගේ නැවට වතුර නොපුරව ගන්න තාක්කල් මුහුදේ කොච්චර වතුර තිබුණත් නැව ගිලෙන්නේ නැහැ. රයිට්? නැවට ගිනි තියා ගන්න ඕන නම් මුහුදේ කොච්චර වතුර තිබුණත් නැව ගිනිගෙන මුහුදුපත් වෙනවා. නේද? ගිනි ගලින්දි වතුර තියන නිවෙන්න බෑ මුහුද පිරෙන්න වතුර තියෙනවා හැබැයි නැවට ගිනි තියා ගන්න ඕන නැව මුහුදුපත් වෙනවා ගිනි තියාගෙන අපේ මුහුදු සීමාවෙම නැවක් ගිනි ගත්ත මතකේ නේද ඒ වගේම තමයි මුහුද කොච්චර වතුර තියුණත් නැව වතුර පුරව ගන්න නොගන්න තාක්කල් මුහුදට බෑ නැව ගිල්ලන්න කියන කොච්චර නෙගටිව් අය හිටියත් කොච්චර නෙගටිව් දේවල් කිව්වත් අපි ඒව බාර නොගන්න තාක්කල් කිසි කෙනෙක්ට අපිට වැරද්දක් කරන්න බෑම පැහැදිලි අපි පුරව ගන්න ඕන යාළුවා දෙනේම අපි බාර ගන්න ඕන. ඉතින් අපිට අපි ඒක එහෙම වෙනවා. ඔක තමයි පැහැදිලි කරගන්නේ. හරි. අපි එනම් ෆීඩ්බැක් එකක් දීලා අවසන් කරමු නේද? ලක්මාලි මිස් ඉන්නවද? අද සෙනසුරාදා ඉන්න කට්ටිය ගෙවල් වල ඉඳන් චූන් එකේ ඉන්නේ. මයින්ඩ් මැජික් එන අය හෝම්වර්ක් කරන්න තියෙන අය උන් එළියට දා. ගන්නනේ මගේ වැඩ නේ ලක්මාලි මිස් කම්පිරෙන් අහගන්න එතකොට හරිද ඇයි ඔයාලට බලින්න බැරි හින්දා මම ලක්මාලි මිස්ට බලමු කාට හරි බලින්නත් එපයි අප්පා අදිසියෙන් අවස්ථාවල් ලැබෙයි නේ ඒකින්ද ඔයාලා කරන වැරදි වලට ලක්මාලි මිස් අන්න කෙනෙක්ට විසුවලයිස් කරලා ගෙදර අය දැන් හෙල්ප් කරනවා ඔව් එහෙම කරනවා නෙමෙයි හරි ලක්මාලි මිස්
හරි මම හිතන පැහැදිලි කර ගැනීම අවසන් ඇති. කීප දෙනෙක් ෆීඩ්බැක් එකක් දෙලා ඉක්මනට අවසන් කරමු. අවසන්. මං ගන්න අවස්ථාව මේ අද මම ප්‍රශ්නයකුත් ඇහුවා සර්. මට ඒක අර හැම වෙලේම තිබ්බ දෙයක්. මේ මං සර්ගේ ප්‍රෝග්‍රෑම් බලනවා. මේ යටිසිත පොතත් අරගෙන ඒවත් කියවනවා. හැබැයි අර මට තියෙන ඩවුට් තියෙන තැන් අද පැහැදිලි කරගන්න මේ ලැබුණා. ඒ වගේම සර්ගේ හැම ප්‍රෝග්‍රෑම් එකකින්ම වෙනම මේ කියන්නේ අපේ ජීවිතවල වෙනස් කරගන්න තැන් තියෙනවා. ඒ හින්දා මම මේ සර්ට මේ හදවතින් ස්තුතිවන්ත වෙනවා. මේ අනේක වාරයක් ස්තුතියි සර්. මේ කරන හැම දෙයක් වෙනුවෙන්ම අපි වෙන්නේ. මම ගන්නවා අද දවසේ නම් දැනගත්ත දේ තමයි මේ දැන් අර ස්තුතිවන්ත වෙනවා කියන එක අර මිස් කෙනෙක් අහපු ප්‍රශ්නෙත් එක තවත් මේක පැහැදිලි කරලා දුන්නා. ඒ කියන්නේ අර මේ ලෙඩක් හදුනා පැන්ඩෝල් බොනවා වගේ අර ඒ වෙලට හොඳ වෙනවා වගේ නැතුව ඒ අර ලෙඩේට හරියටම ඔයලා බේත් කරනවා වගේ ඒකත් හරි පිළිවෙලකට මේ කරගෙන යන්න ඕනේ කියන එක තමයි අද ගත්තේ මම ලොකුවටම. ඉතින් ඒ වගේම තමයි විශ්වාසය සහ තව ගොඩක් දේවල් වල කතා කරා. ඉතින් මේ ප්‍රශ්න අපු හැමෝටම සර්ට ලක්වාන ස්තුතියි. සර් මාත් ගන්න අවස්ථාව. සර් මම දැන් අර සර් කිව්ව පිළියන්දල වෙද මහත්තයා ළඟට මම ගියා සර්. මම අර උදේ වැඩසටහනේ නම් සර්ට විස්තරේ කිව්වා. බෙහෙත් අරගෙන ආපු දවසට පහුවදා සර් මම ඇත්තටම සර් අර ස්තුතිවන්ත වෙනවා ඒවා ඔක්කොම මේ විදිහට කරනවා සර්. අර සර් කිව්වා වගේ එතනට මම පළවෙනි දවසේ ගියාම මට තේරුණා එතන සර් අමුතුම වයිබ් එකක් නේ තියෙන සර්. එතන මේ හරි නිශ්ශබ්දයි හරිම මේ අමුතු තැනක්. එතකොට සර් මට යනකොට මගේ නම්බර් එකත් පහුවෙලා ගොඩසෙනක හිටියා. මම යනකොට ගොඩක් පරක්කු වෙලා. එතකොට ඒ උනස්ස මම ඒ කවදා ඒගොල්ලන්ගෙන් මම ඉල්ලුවේ නැහැ මට යන්න අවස්ථාව දෙන්න. මම දුර ඉඳන් ආවේ. එහෙනම් මං කොයිම මොහොතකවත් කිව්වේ නැහැ සර්. ඒ වුණාට මගේ හිතේ විශ්වාසය තිබුණා මට අද අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න මේක කරගන්න පුළුවන් එහෙම කියන හිතේ තිබුණා මගේ ලොකු විශ්වාසයක්. මම එහෙම කිව්වෙත් නැතුව සර් මට ඒගොල්ලොම කතා කරලා මම අහපව එන්න හදනකොට මට මිස් කෙනෙක්ම ඇවිල්ලා කතා කරලා මේ කිව්මාව මේ වෙද මහත්තයා ළඟටම එක්කගෙන ගියා. මම එතෙන්ට යනකොටම සර් මම ඒකේ යන තියරි එකක් තියෙනවානේ සර්. කලින් අර වෙද නෝන ළඟට ගිහින් එයා ලෙඩ ටික අහලා කාඩ් එක ෆිල් කරලා ඊට පස්සේනේ වෙද මහත්තයා ළඟට යන්නේ. එතෙන්ට යනකොටම වෙද මහත්තයාත් මගේ දිහා මේ ඔළුව උස්සලා බැලුවා අර ලෙඩෙකුට බෙහෙත් දෙදී ඉඳ එයාත් ඔළුව උස්සලා බලලා hina වුණා. මටත් එක පාට පුදුම හිතුණා මෙච්චර සෙනග ගොඩක් මැද්දේ 300 සෙනග හිටියා. මම කොයිම අවස්ථාවකවත් කාගේවත් නම්බර් එකක් මේවා කරගෙන මම යන්න අවස්ථාව ඉල්ලුවේම නැහැ සර්. හිතකවත් තිබුණේ නැහැ. ඒ වුණාට ඒගොල්ලොම මාව එතෙන්ට එක්කගෙන ගියා. මේ අපරාධනේ මිසවා මෙච්චර දුර ඉඳන් ඇවිල්ලා මෙහෙමයි කියලා ඒගොල්ලොම මාව එක්කගෙන ගියා. කෙලින්ම වෙද මහත්තයා ළඟට. මට මොනවත් ෆිල් කරේවත් අර කාඩ් එක එතන ෆිල් කරා විතරයි. කෙලින්ම ඒ ලෙඩා බලබලා හිටපු වෙද මහත්තයා බලබලා හිටපු ලෙඩා ඊළඟට මාව පුටුවකින් වෙනමම පැත්තකින් ඉඳෙව්වා. මටත් හරිම පුදුමයි මේ මොකද්ද උනේ කියලා මට. එතනට ගියාම ලෙඩ ටිකක් අමතකුණා. ඒක පාට කියා ගන්න කලබලයි අය. අර බලන ලෙඩා ළඟට ඊළඟට මම ඉන්නේ. මට හිතා ගන්න බුලත් අත දෙන්නේකො මම මොනවත් දැකලත් නැහැ. මට සල්ලි තියාගන්න මොනවත් කරගන්න වෙලාවක් නැතුව ගියා. හිතා ගන්නවත් බැරි වුණා. ඉතින් බෙහෙත් ටික අරගෙන ඒ කරගෙන ආවස. ඉතින් ඒකට සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර්. ඒ අවස්ථාව සර් එතෙන්ට මාව යොමු කරාට මේ ඉතින් අපි අර අපේ සිතුවිලි තමයි සර් හැමදේම මේවා වෙන්නේ. අපි අර මම එතන අර සර් දැන් කිව්වා වගේ අර අපි හිතුවේ නෑ සර්. මම අවස්ථාව ඉල්ලුවේ නෑ සර්. ඒගොල්ලෝ මට ඒක ලබා දුන්නේ. ඉතින් සර් ඒ වගේම තමයි සර් දැන් මගේ ලොකු පුතා ගැන මම දැන් මගේ ලොකු පුතා දැන් අවුරුදු 19ක් සර්. දැන් මේ අවුරුදු උසස් පෙළ කරේ. එයා අර පළවෙනි දරුවා හින්දා සර් අපි අර කවුරුත් හදන්නේ හුරතලයට නිසා පළවෙනි දරුවා. එතකොට එයාට සර් එයා පොතපත දැනුම එයාට හොඳට තියෙනවා. එයා හැමදේම ඉහළින්ම සාමාන්‍ය පෙළ හොඳ ඉහළින්ම සමත් හැමදේම කරගන්නවා. පොතපත දැනුම උපරිමෙන් තියෙන උනාට එයාට සාමාන්‍ය දැනුමත් එයාට gedara dora දෙයක් වුණත් හරිම එයාට හැම කෙනාම සර් මගේ ලොකු වැරද්දක් තිබුණා සර්. මම හැමතිස්සෙම කියන එයාට එයාට කියනවා සර් ඔයාට ඕක කරන්න බෑ. එහෙම කියනවා සර් කලින්. එතකොට මේ දැන් මගේ චූටි පුතා අවුරුදු 15යි. එයාට හැමදේම තේරෙනවා සර්. එයා හැමදේම දැම්ම එයා ලොකු බිස්නස් කරන විදිහට එයා ඉන්නේ. එතකොට මෙයා ලොකු පුතාට සර් ලයිට් එකක්වත් අඩුතරමේ දාගන්න බෑ. එයා හැමදේටම අම්මේ කියනවා මල්ලි කියනවා. හැම තිස්සෙම අම්මේ මල්ලි දාගම කටේ තියෙනවා. එයාගේ යාළුවෝ පවා කියන ඕක උඹේ මල්ලිට කිව්වනම් කරලා දෙයි.
එහෙම තමයි කියන්නේ. ඇණයක්වත් අඳුරන්නේ නැහැ. දැන් මම මේ සර්ගේ වැඩසටහන් වලට මේ සම්බන්ධ වුණයින් පස්සේ මේ මම්ම සර් එක හදාගෙන මම දැන් එයාත් දැන් එහෙම හිතනවා මේක මට බෑනේ මන් දන්නේ නැහනේ මට තේරෙන්නේ නැහනේ පොතපත දැනුම උපරිමයෙන් පුළුවන් වුණාට සර් අනිත් පැත්තෙන් එයාට ඒ දේවල් එයා බැරිකම නෙමෙයි සර් අපිම දැන් එයාට හිතලා දැන් එයාත් ඒක හිතනවා මට ඒක බෑනේ අම්මේ මං ඒක අඳුරන්නේ දැන් ලයිට් එකක් දාන්න ගියාම මම කියන පුතේ ඔයාට ඕක බෑ ඕක මල්ලි දැන් මල්ලි අර මගේ අසනීප වුණායින් පස්සේ එයාගේ ජීවිතේ අමුතුම පැත්තකින් එයා හදාගෙන තනියම ගොඩනගා ගන්න එයාට හැකි වුණා සර් මම රෝද පුටුවේ ඉඳලා අවුරුදු ගාන එක තැන් වෙලා ඒ දේවලුත් එක්ක මොකද එයාට මාස 8යිනේ මං අසනීප වෙනකොට එතකොට එයා තනියම ගොඩ නැගිච්ච ළමයෙක්. අර ලොකු පුතා එහෙම නෙමෙයි. එතකොට එයා මමම කියන ඕක ඔයාට බෑ පුතේ මල්ලිට දෙන්න. අන්න ඒ ෆීලිං එකෙන් තමයි දැන් එයාගෙත් මනස හැදිලා තිබුණේ. දැන් මම මේ සර්ගේ එක්ක දැන් සම්බන්ධ වෙලා මාස එකමාරක් විතර වගේ ඇති මයින්ඩ් මැජික් දැන් සර්ගේ සියලුම වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. එතකොට සර් දැන් මං එයාට දැන් ඒ කියන්නේ දැන් බැරි වුණත් මං කියන ඔයාට පුළුවන් පුතේ ඕක ඔයා කරලා බලන්න කොහොම බලන්න ඔයාට පුළුවන්. දැන් එයා දැන් එයාට යක් කියනවා. එයාට දැන් ඒ විශ්වාසය ඇවිල්ලා සර්. දැන් එයාට පුළුවන් කරගන්න. දැන් ඒකත් ගොඩාක් ස්තුතියි සර් එයාගේ මනස මේ ඒ විදිහට හදාගන්න මේ මම තමා දැන් වැරද්ද කළා තියෙන කියන එක මම හොඳටම දන්නවා සර්. දැන් මයින්ඩ් මැජික් ආවයින් පස්සේ මට වෙච්ච සියලුම දේවල් වලටත් මමම තමා වැරදි කියන එක මම දන්නවා සර්. මම හිතන විදිහේ ඉඳයි කිය. ඉතින් දැන් එයාත් ගොඩාක් වෙනස් වෙගෙන එනවා සර්. මේ මට ඒ ගැන හරිය සන්තෝෂයි. ඒ தත්ත්වෙට ඇත්තටම මමම තමා සර් ඇදලා දැම්මේ කියන එක මම දැන් දන්නවා සර්. යාළුවෝ පවා මල්ලි පවා මේ අයියට දැන් මමනේ කියන්නේ සර් මම එයාගේ ඔළුවට එක දානවා. එතකොට මම කියනවා මල්ලිට කියන්න. ඕක මල්ලි කරලා එහෙම කියනවා. දැන් එයාත් ඒ හින්දා ඕනෑම දෙයකට මල්ලි කියනවා. දැන් මල්ලියට වැඩි අවුරුදු 5ක් බාලා ඒ වුණත් මල්ලි කියනවා. ඉතින් මේ අන්න එහෙම එකක් තමයි සර්. දැන් ඇත්තටම එයා ඒකෙන් ගොඩ හැදීගෙන එනවා. මම දැන් එයාට ඒ නෙගටිව් පැත්ත දෙන්නෙම නැහැ. ඔයාට ඕක පුළුවන් පුතේ ඔයා කරන්න එහෙම තමයි දැන් කියන්නේ. මම සර් එතකොට දැන් එයාට ඒක පුළුවන් සර්. දැන් මම තව දෙයක් මම කියන්න කැමතියි සර්. අර මම අසනීප වෙලා ඉන්න කාලේ සර් අවුරුදු 14කට කලින් එතකොට සර් ඒ වෙච්ච වෙලාවෙත් මේ දැන් මම සිංහල වැදගත් තමයි කරේ ඔපරේෂන් එක කරන්න බෑ කිව්ව නිසා මගේ සුසුම්නාව ඩැමේජ් වෙලා තියෙන නිසා එතකොට සර් මම රෝද පුටුවේ හිටියත් මම කවදා එතකොට මම මේ දේවල් මොනවද දැනගෙන හිටියේ නෑ සර්. මම අවුරුදු 28යි චූටි බබාට මාස 8ක දරුවෙක් කිරිබොන දරුවෙක් එක්ක මම එකතෙන් වුණේ සර්. එතකොට මගේ මුළු ජීවිතේම කඩන් වැටුණා නිසා ඒ වුණාට මම කොයිම මොහොතකවත් මම හිතුවේ නෑ මම මේ රෝද පුටුවේ ඉඳගෙනත් හිතුවේ සර් මම අර සැලොන් එක දාන හැටි ඒ දේවල් මට නැති වෙච්ච දේවල් අහපව ගොඩනගා ගන්න හැටි එහෙම ඒ වුණාට සර් ඒ හින්දා මම හරි ඉක්මනට නැගිට්ටා. එතකොට දැන් අර මට අවුරුදු දැන් 4කට කලින් තමයි මගේ ඔපරේෂන් එක කරේ ડોක්ටර් සුනිල් පෙරේරා. එයාට මම මුලින්ම එයාව හම්බෙන්න ගිය වෙලාවේ සර් එයා ළඟට යනකොට එයා ලංකාවේ ඉන්න අති දැවැන්ත මාර මැත්තම ඒ වගේ දොස්තරලා සර් ඒ දෙවිවරු වගේ. එතකොට ඒ දොස්තරලා අර සර් කියනා වගේ ඒ දොස්තර කෙනෙක් සල්ලි කොච්චර ගත්තා සර් එයා ඒ දේ ඉගෙන ගන්න කොච්චර මේව එකක් තියනවද කියලා අර සර් කියනවනේ අන්න ඒ වගේ තමයි සර්. එයා අපේ MRI එක හැමදේම අපිව ගයිඩ් කරලා ඉවරයි අපි ලෙඩා මේ ડોක්ටර් ළඟට යනකොට. එතකොට සර් එයා දැන් මම ගියේ මගේ හස්බන්ඩ් අක්කා එක්කලා දැන් එයා මම කොයි එක්කනද ලෙඩා කියලා බලන. එතකොට මම වීල් චෙයාර් එකේ යන්න මට යන්තම් සාමාන්‍ය ඇවිද ගන්න පුළුවන්. මාව අල්ලගෙන එහෙම යන්න ඕනේ නැහැ. සිංහල බෙහෙත් කරලා අවුරුදු 10ක් විතරම. එතකොට සර් එයා බලනවා අක්කා දිහත් බලනවා මං දිහත් බලන්නේ කොයි එක්කනද ලෙඩා කියලා. ඒ කියන්නේ සර් මගේ MRI රිපෝට්ස් වල තියෙන විදිහට මම ඇඳක මට ඔක්කොම යූරින් හැමදේම මගේ ඇඟේ පාස් වෙන ඒ විදිහට තමයි මගේ රිපෝට්ස් තිබුණේ. ඒකට ડોක්ටර්ටත් පුදුමයි මෙහෙම කොහොමද උනේ කියන එක. ඩොක්ටර්ම කිව්වා ඔයාගේ මේ විදිහට තියෙන්න ඕනේ. ඔයා දැන් මෙහෙමයි තියෙන්න ඕනේ. මේ දැන් මෙහෙම ඉන්නේ ඔයා කියන එක ડોක්ටර්ම පුදුම වුණා. ඒකට මං අර කොයිම මොහොතකවත් මගේ අර නෙගටිව් පැත්ත හිතුවේ නෑ. මම ඇවිදිනවා මගේ දරුවන්ගේ වැඩ කරනවා මගේ සැලොන් එක ආපහු පටන් ගන්නවා. ඒව තමයි මම හිතුවේ. ඉතින් ඒක ඇත්තටම දැන් තමයි තේරෙන්නේ අර සර් කිනා වගේ අපි අම්මයි කුසට ආපු දවසේ ඉඳන් තමයි ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ. ඉතින් අපි ඇත්තටම දැන් තමයි ඒක මට තේරෙන්නේ මේ හින්දායි මෙහෙම වෙන්නේ කියන එක. ඇත්තටම දැන් අර ඒව වැඩි දියුණු කරගෙන දැන් සර්ගේ පාන්දර මේ ප්‍රෝග්‍රෑම් එකට ඉඳලා හැමදේම ස්තුතිවන්ත වී මේ දේවල් හැමදේම කරනවා. ඒ විදිහට ඉතින් ඒ වගේ දේවල් සර්ට ඇත්තටම ගොඩාක් ස්තුතියි මේ දේවල් අපිට කියලා දීලා අපි දැන් හොඳ අවබෝධයෙන් මේ දේවල් අවබෝධ කරලා දෙනවට ගොඩාක් ස්තුතියි සර්. මේ ජීවිතය අහපව පටන් ගන්න මේ ආරම්භයක් ලබා දුන්නාට සර්ට ගොඩාක් ස්තුතියි. ස්තුතියි මිස්. බොහොම ස්තුතියි. අද කාල වේලාවක් ගිහින් තියෙන වෙනදට වඩා
අපි එහෙනම් වැඩසටහන අවසන් කරමු. සර්ට ගොඩාක් ස්තුතියි. සම්මානය ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම සුබ දවසක් වේවා. සුබ දවසක් වේවා. ස්තුතියි. ආදවතින්ම බොහොම ස්තුතියි.